Recording in progress. right. දැන් බලන්න දැන් මම හිතනවා ඔයාලා මේ දක්වා 12 ශ්‍රේණියේ සියල්ලම නැතත් කිසියම් ප්‍රමාණයක් දක්වා ඔයාලා දැන් ආවද වෙලා ඇති කියලා. ඉතින් කොහේ විශේෂ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නිසා තමයි ඔයාලා මේ එක්සර්සයිස් කලින් මම කරේ විශේෂ සම්බන්ධයෙන් කරගන්න try කරන්නේ. right. විශේෂයෙන් කියන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයාලා තියෙන්න ඕනි ලොකු ගෝල් එකක්. ඒ කියන්නේ දැන් තව මාස 7යින් තියෙන. දැන් ජනවාරි දවස් 10ක් විතර ඉවරයි. එතකොට තව තියෙන්නේ හරියටම මාස 7යි. මාස 7යි තියෙන්නේ. අවුරුද්දක් ඉච්ච මාසයේ ප්‍රතිඵලෙන්න. ප්‍රතිඵල සහ ඒ කියන්නේ අවුරුද්දේ මාසයේ ආර පෙන්නන්න තව මාස 7යි තියෙන්නේ. මාස 4කින් පස්සේ තීරණය වෙනවා වැඩ කරපු ඔක්කොගෙම මේ කොහොමද යාගේ ප්‍රතිඵලය කියන්නේ. right. ඉතින් දැන් මේ මාස 7 තුල වැඩ කරද්දී ඔයා මේ දක්වා කොහොම වැඩ කරලා තිබුණාද? මේ දක්වා වඩා සාමාන්‍ය මට්ටමකට වැඩ කරනවා, ඊට අඩුවෙන් වැඩ කරනවා, වැඩිපුර වැඩ කරනවා. මෙතනින් එහාට අනිවාර්යෙන්ම ලොකු වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අංකයකට තියෙනුනේ වල ලොකු අරමුණක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් A3ක් කැම්පස් යනවා කියන එක ඇත්තටම මදි. ඊට වඩා ලොකු බිග් ඩ්‍රීම් එකක් තියෙනුනේ ආඩ යන්න. මම මෙන්න මෙතනට එනවා. මෙන්න මේ වගේ රිසල්ට් එකක් දාන්න කියලා ලොකු ඩ්‍රීම් එකක් තියෙනුනේ. මොකද මේ ඩ්‍රීම් එක තමයි ඔයාලා ඉස්සරහට ගෙනියන්නේ. ඔයා වැඩ කරන්නේ කොහොමද? ඔයා දවසට කොච්චරක් වැඩ කරනවද? ඒ ඔක්කොම තීරණය වෙන්නේ ඔයාගේ ඔළුවේ තියෙන යන්න ඕනේ කියන තැනත් එක්ක හැම වෙලේම ලොකු ඩ්‍රීම් එකක් සාමාන්‍ය අඩුම මේ මොස්තර ළමෙක් විදිහට හොඳම ලංකාවේ යන හොඳම චපුරටවත් අඩුම තරමේ නැත්තම් රෑන්ක් එකක් දාලා ඒ වගේ රිසල්ට් එකක් දානවා පොඩි ටාගට් එකක් තියෙන්න ඕනි. ඒතර අන්‍යවයි ගෝල් එකක් තියාගෙන හැම වෙලේම වැඩක් පටන් ගන්න. තව මාස 7ක් තියෙනවා. මේ මාස 7 හොඳටම ප්‍රමාණවත් ඔයාලගේ වැඩ ටික කරගන්න. මේ මාස 7 තුල 63ම බැලන්ස් කරගෙන රෑන්ක් එක උනත් යන්න හොඳටම මේ කාලය ඇති. වැඩ කරන්න සහ කැපකිරීම කරන්න විතරයි තියෙන්නේ. ඇත්තටම අමාරු නෑ දවසකට දැන් අපි යාළු විදියා දවසේ මේ කොහොමරි එයාලා අන්තිම මාස 6 7 වැඩ කරලා තිබුණේ. ඒ වැඩ කරලා අන්තිම මාස 7 වැඩ කරලා මේ හොඳ රිසල්ට් දාපට ඉන්දියා අපි ලකුණට ඇවිල්ලා දාලා පාපක් තමයි හිටියා. එයාලගේ තනිකර තිබුණේ අර මේ මාස 7ේම තිබුණේ මේක ඒව ගහගන්න ඉස්සරහට යනවා කියන එක විතරයි. ඒතකොට යාලා දවසට ගොඩක් නෙමෙයි පැය 24න් පැය 18ක් 16ක් කියන වැඩ කරපු ළමයි නෙමෙයි. පැය උපරිම 4යි 5යි 6යි. ඔය වගේ වැඩ කරපු ළමයි. ඒතකොට අර ක්ලාස් ගිහිල්ලා ඒවා ටිකක් කවර් කරගෙන එහෙම අර මේ දවසට පැය 4ක් 5ක් වගේ ඒ දාවුන ටිකක් බලාගෙන වැඩ කරගත්ත ළමයි ටික තමයි ඇවිල්ලා ඉන්නේ. ඒ ඇත්තටම අපි දැකපු දේ තමයි එතනදී ගොඩක් අර දක්ෂ ළමයි ඉන්නවා. කැම්පස් එකේ ගත්තොත් අපිට ගත්තොත් දක්ෂ ළමයි ඉන්නවා. හැබැයි දක්ෂ ළමයි අතර වැඩිපුරම ඉන්නේ උත්සාහවන්ත ළමයි. ඒතකොට දක්ෂ වුණාම කියන එක වැදගත් වෙන්නේ දක්ෂ ළමයි ඉන්නවා. දක්ෂ වුණත් අදක්ෂ වුණත් වැඩිපුර ඉන්නේ අර අවුරුද්දක් අවුරුදු දෙකක් මාස 7ක් හරි ගමන් නැහැ. එක දිගට කට්ටක් කාලා මේ එක අරුණක් නෙවෙයි. මහන්සි වෙන්න පුළුවන් ළමයි තමයි එතන අපිට හම්බුනේ. ඒක ඇත්තටම යාලා එතන ආව කියන්නේ එතනින් එහාට යාලගේ ගමන කොහොමවත් යාලා සාර්ථක කරගන්නවා. ඒක එතන දැනගන්න තමයි ඕනි. ඉතින් මම මුලින්ම කියන්නේ අංකයකට මේ මාස 7 ඇතුළත මොන දේ කරත් මේ මාස 7 මේකට එක දෙන්න මේ කුඩින්ම තියාගන්න හොඳ ඔළුවේ තියාගන්න ලොකු අරමුණක් සාමාන්‍ය යුනිවර්සිටි යනවා කියන එකට වඩා ටිකක් ලොකු එකක් තියෙන්න ඕනි. ඒ තුනක් ගන්නකොට වඩා ලොකු එකක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඒ තුනක් උනත් අඩුම ලකුණු 90න් 95න් උඩ ඒ තුනක් ගන්න try කරන්න රෑන්ක් එකක් දාන්න try කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් මේ මාස 7 හොඳටම ඇති. අන්න ඒ ගෝල් එක තියාගෙන වැඩි පටන් ගන්න. අනිත් එක තමයි දැන් තව ප්‍රශ්නයක් තියෙනවා නේ. ඇයි මේකට මෙච්චර මහන්සි වෙන්න ඕනි කියලා. මෙච්චර දඟලන්න ඕනේ කියලා. ප්‍රශ්නිකුත් ඇති සමහර ළමයින්ට. ඇයි මේක පාස් වුණා කියලා මම හම්බෙන්නේ එහෙම නිකන් දැන් දන්නේ නැහැ. සමහර ළමයි දන්නේ නැහැ ඇත්තටම. ඉතින් මම නිකම්ම පොඩක් කියලා ගන්නම් එන්ජොයා මේ වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරන්න ඕනේ කියලා. පළවෙනි දේ තමයි දැන්ටවත් ඔයාලා මේ වෙනුවෙන් අවුරුදු 1කමාරක් විතර
කාලයක් කැප කරලා තියෙන්නේ. එතකොට තව මාස 7ක් යනකොට අවුරුදු දෙකමාරකට ආසන්න කාලයක් වෙලා මේ වෙනුවෙන් කැප කරලා ඉවරයි. පුරාදී යාළුවෝ සමහර විට මේ අවුරුදු දෙක තුන දැන් ඒ ලෙවල් කරන්නේ නැති වෙන වෙන සයිඩ් වලින් ගියපු කට්ටිය එයාලා සමහර විට වෙන වෙන පාරවල් ටිකක් තුන ගිහින් ඇති. යන්තා අතුරට යන ගිහින් ඇති. එතකොට ඔයා දැන් මේ වෙනුවෙන් මාසෙක අවුරුදු එකමාරක් කැප කරලා ඉවරයි. අන්නේ කැප කරපු කාලෙට හරියන්න දැන් ඔයා අනිවාර්යයෙන් මේ මාස 7 තුල දෙයක් කරගන්න ඕනි. නැත්නම් ඔයාගේ අවුරුදු දෙකමාරක් කාලයක් නිකන් අපිට ගියා වෙනවා. එතකොට ඒක හරි සාමාන්‍ය අපි ජීවිත කාලේ අවුරුදු දෙක තුනක් කියන්නේ ලොකු කාලයක්නේ. එතකොට ඒක එකක්. කාලය අපිට යන්නේ ඒක. තව එකක් තමයි කොහොමවත් දැන් ඔයා මේ ඒ ලෙවල් මෙනිමෙන් යම් කිසි විශාල මුදලක් කැප කරලා ඇතිනේ මේ වෙද්දි. ඔයාලගේ මව්පියන් කියන්නේ අමාරුවෙන් අම්බ කරන සල්ලි නෙදී අපිට තේරෙනවා. එතකොට ඒවයි සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් ක්ලාස් හරි ඉස්කෝලේ හරි ඔය අදාළ වියදම් ගැන කතා කරොත් කොහොමත් අනුව මේ ලෙවල් කියන්නේ ලක්ෂ දෙක තුනකට ආසන්න ප්‍රමාණයක් ඉතින් ඉඳන් එනවා. අපි කියමු ලක්ෂ දෙකක් කියලා. තුනක් විතර ඉඳන් එනවා. ඊටත් වැඩි. එතකොට ඒ වගේ අමදාත්ලේ සල්ලි. එතකොට ඒවටත් ඔයා අනිවාර්යයෙන්ම මොකද දෙයක් කරන්න ඕනේ නැත්නම් වැඩක් නෑනේ. ඒකයි අතරම මේ කරන්න ඕනි මම ඒක මතක් කරේ ඒකයි. ඔයා මේක කරන්න ඕනි. ඔයාගේ කාලය එක පැත්තකින් බැලුවොත් අවුරුදු දෙකමාරක් විතර මේ වෙනුවෙන් අර කරලා තියෙනවා. අපි සල්ලි ලක්ෂ 3ක් 4කට ආසන්න ප්‍රමාණයක් ඔයා මේ වෙනුවෙන් යට කරලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම ඔයා මේ කැප කරපු දේවල් වලින් අනිවාර්යෙන් රිසල්ට් දාන්න ඕනනේ. ඒක එකක්. අනිත් එක තමයි ඔයාලා මේක ප්‍රදා ගන්න හම්බෙන්න තියෙන අනිත් ප්‍රතිලාභ. මම ඒවත් කියන්න යන්නම්. අපි සාමාන්‍යයෙන් යුනිවර්සිටි ගියොත් ආර මොනවද හම්බෙන්නේ? මේ බලන්න යුනිවර්සිටි එකට ගියා කියන්නේ එහෙම නැත්නම් ඔයා මේක හරියට ගොඩ දාගත්තා කියන්නේ ඔයාට මට ඒක දෙකකින් කියන්න පුළුවන් එකක් තමයි ඔයාගේ ඔයාට හම්බෙන භෞතික පහසුකම් ටික. භෞතික දේවල් ටික. යුනිවර්සිටි යන සිලෙක්ට් වුණොත් ඔයාට පළවෙනි දේ තමයි රුපියල් ලක්ෂ 60කට හෝ ඊට වැඩි ඩිග්‍රී එකක් ඔයාලා නිකන් ගන්න හම්බ වෙනවා. ඒක ඒ ඩිග්‍රී එක ප්‍රයිවට් කරා කියලා ප්‍රයිවට් කරන්න පුළුවන් මේ ඩිග්‍රී එක. කරා කියලා ඔයාලට අර වැලියු එක එන්නේ නැහැ ඒක. නැත්තම් හැමෝම ප්‍රයිවට් කරයිනේ. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ගිහලා ඒ ගන්න ඩිග්‍රී එක ඉගෙනීමත් එක්ක කියන වැලියු එක ඔයාලට හම්බෙන්නේ නැහැ ප්‍රයිවට් කියලා. එතකොට මේක ඔයාලට නිකන් හම්බ වෙනවා. මේක කරගන්න ඕනේ එක හේතුවක් ඒක. ලක්ෂ 60කට වඩා වැඩි ඩිග්‍රියක් ඔයාලා නිකන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක බලන්න එතන කොච්චර වටිනාකමක්ද කියලා. ඒක එක ඊට අමතරව ඔයාලට යුනිවර්සිටි යන්න පුළුවන් කියන්නේ ඊට අමතරව ඔයාලට හම්බ වෙනවා ලොකු දැනුම සම්භාරයකට යන අවස්ථාව. ලොකු දැනුමකට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි යුනිවර්සිටි යනවා කියන්නේ ඒකේ අපිට ඔබ දැන් ලයිබ්‍රරි එකේ කියන පොත් ටික ගත්තොත් ඔයාලට අවුරුදු 4ක් යුනිවර්සිටි එකේ ඉඳලා අවුරුදු 4ට එක දවසට එක පොත ගන්න එක දවසට පොත් දෙක ගන්න කිව්වොත් ඔකේ පොත් ටික කරගන්න බෑ. ඒතකොට ඔයාලට පුළුවන් මාර්ගෙට හිතන්න නැති දැනුම් සම්භාරයකට ප්‍රවේශ වෙන්න. ඒකයි මුළු ගෝලීය වශයෙන් අපිට හම්බෙන අවස්ථාවක්. ඒතකොට ඒක ලොකු දැනුම් සම්භාරයකට අපිට යන්න පුළුවන්. ලොකු දැනුමකට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් තව කතා කරමු. ඔයාලට හම්බෙනවා තව හිතන්නකෝ දැන් ඔයාලා සාමාන්‍යයෙන් මුදල් වශයෙන් සාමාන්‍ය අපහසුකම් තියෙන කෙනෙක් එහෙම නම් ආර්ථික අපහසුකම් ටිකක් වැඩි නම් ඒ කියන්නේ අපදාත්තර ටිකක් මහන්සිරවල සල්ලි ගන්න ඔයාලට වෙනම දෙනවා ඒ නවතින හොස්ටල්ස් වලට අපි යන ෆීස් එක බැලුවොත් මම එකම කැල්කුලේටර් බැලුවා සාමාන්‍යයෙන් එහෙ කොළඹ ගත්තොත් කොළඹ මාසෙට 6-7ක් විතර පොඩි කට්ටියත් එක්ක එකක් ගත්තා. එතකොට ඒ වගේ ආට එතන අවුරුදු 4 බැලුවොත් එතන ආට එනවා රුපියල් ලක්ෂ 4කවත් වියදමක් එතන ඉතුරුයි. ලක්ෂ 4ක් ඉතුරුයි. මේ ඔක්කොම ගණන් හදන්නේ. ඊට පස්සේ තව අර වගේ ආර්ථික පහසුකම් තියෙන ළමයින්ට මහ පොළ කියලා එකක් හම්බ වෙනවා. මහ පොළ මාසෙ 10000 ගන්න. මාසෙ 10000 ගන්න මහ පොළ හම්බ වෙනවා. ඒක අවුරුදු 4කට බලන්න එතන වාර කීයක් හම්බ වෙනවද කියලා.
ලක්ෂ 4කට වැඩි. ලක්ෂ 4කට වැඩි. මේ ඔක්කොම නිකන් හම්බෙන්නේ මේ A level ගොඩ දාගන්න එකේ හම්බෙන ප්‍රතිලාභ මම මේ කියන්නේ. ඊට පස්සේ තව අපි ගත්තොත් ඔයාලා හම්බෙනවා ඕනම වෙලාවක අන්තර්ජාලය සම්බන්ධ වෙන Wi-Fi free. 24න් Wi-Fi. ඕනි වෙලාවක යාට යුනිවර්සිටි එකේ ඉන්න අතරතුර හොස්ටලටත් Wi-Fi තියෙනවා. යුනිවර්සිටි එකේ ඉන්න ඕන වෙලාවක යාට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යාට ඔයාගේ වැඩ වෙනුවෙන් ඔයාගේ කන්ටෙන්ට් හදනවා. කන්ටෙන්ට් වෙනුවෙන් ඕනි දෙයකට යාට පැය 24 පුරාම Wi-Fi හම්බ වෙනවා. එතකොට ඒක ඔයාලගේ පෞද්ගලික වැඩවල සෑහෙන වැදගත් වෙනවා. ඇකඩමික් කරත් එක්ක. ඊට පස්සේ ඊට අමතරව ඔයාලට පුළුවන් වෙනවා අපි ගත්තොත් කන්ටැක්ට් හිතන්න ඔයාලට මෙයාගේ අවුට් වෙනකොට අනුතරමේ ලංකාවේ ඔයා දන්න කට්ටිය අද 500,000ක්වත් හැදෙනවා. ලංකාවේ ඔයා දන්න කෙනෙක් ඉන්නවා. ඔයාලට කන්ටැක්ට් හැදෙනවා අඩු 1000ක්. ඒකට මේවා සෑහෙන වටිනවා. ඔයා කවදාද ඔයාගේ දෙයක් පටන් ගන්න කාලෙක හිතන්නකෝ මේ විදිහට කන්ටැක්ට් එකක් තියලා කියන වටින්නේ නැද්ද කියලා. ඒක එකක්. ඔයා මොන මට්ටමේ ගියත් ඔයාලට ඒක හම්බ වෙනවා. යාළු හම්බ වෙනවා අඩු 1000ක්වත්. එතකොට ලංකාවේ හැමදැනම අප කට්ටිය නෙවෙයි ඉන්නේ. ඒක තව දෙයක්. තව ගත්තොත් ඔයාගේ ජොබ් රෝල් එක පැත්තෙන් ගත්තොත් ඔයා ඉස්සරහට ගන්න ජොබ් එකේ ඔයාට ජොබ් එකට එන්ටර් වෙන්න වගේම ඔයා හිතන්නේ ජොබ් එකට ඇතුළත් වෙන්න වගේම එතනින් එහාට ජොබ් එකේ ලෙවල් වලින් උඩට යන්න මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් ඕනි. මම කියන්නේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් විතරක් නෙවෙයි එක්ස්පීරියන්ස් උස සෑහෙන්න ඕනි. එක්ස්පීරියන්ස් ඔපරේෂනල් ක්වොලිෆිකේෂන් චාර්ට් වගේවත් ඕනි. හැබැයි මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් අනිවාර්යයෙන්ම ඕනි. ගොඩක් කට්ටිය ඔයාලා දන්නේ නැති මම දැකලා තියෙනවා සමහර අපේ අලුතින් ට්‍රේනින් වගේ ගිහිල්ලා ජොබ් එකේ අලුතින් මුලින් ට්‍රේනින් වගේ ගිහිල්ලා අයම ගිහිල්ලා අවුරුද්දක් දෙකක් වුණ එක්ස්පීරියන්ස් ගන්නකොට එතනින් එහාට යාට උඩට එන්න අමාරුයි ඊළඟ ස්ටෙප් එක උඩට තියන්න අමාරුයි යාට මෙන්න ඇකඩමික් ක්වොලිෆිකේෂන් නැති නිසා. මොකද ඒක පස්සේ හදාගන්න බෑ. ඔයාට හිතන්නකෝ ඔයාගේ දැන් එලෙවල් හරියට කරගන්න නැතුව ආයෙත් අවුරුදු දෙකකින් තුනකින් කරන්න හිතන් ඉන්නවා කියන්නේ. ඒකට එහෙම කරන්න බෑ. ඒ කාලේදී ඔයා මේකේ ගොඩක් ඈත් වෙලා එළවෙනින්දී ගොඩක් ඈත් වෙලා. ඒ නිසා මේ කාලේ මේක කරගන්න මේ කාලේ කරගත්ත පස්සේ ඒක ඉස්සරහට සෑහෙන්න ඕනේ. ඒ තැන්වලදී රයිට් ඒක එකක්. ඊට පස්සේ තව කතා කරොත් උනාට පුළුවන් සාමාන්‍ය අපි ජබ්බුර අපි යුනිවර්සිටි එකේම ගත්තොත් ඒක ආර සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකේ රිසල්ට් එකක් තියෙනවා නම් පාස් එකක් වගේ දාගන්න පුළුවන් නම් එතනින් ගන්න පුළුවන් වෙනවා මාස්ටර් හරි PhD වලට හරි ඔස්ට්‍රේලියාවේ නොයි ගිහිල්ලා එහි අධ්‍යාපන කටයුතු කරන්න වගේ ඊටත් එහාට ගිය තවත් ටෙලිටෝ අධ්‍යාපනය වන්නම් ආරේක අදාරන්න පුළුවන්. අපේ ඉන්දියාව අපි දාගෙන ලෙක්චර්ස් එකක් කතා කරා ඔයාලට PhD එකක් නැත්නම් මාස්ටර් එකක් කරන්න අදහස් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාලට යන්න පුළුවන් මේ අපි බැචලර් එක අවසන් කරලා නැත්නම් මොන එක අවසන් කරලා පාරද රිසල්ට් එකක් තිබුණා මේ PhD එක මාස්ටර් එකක් ගියන්න කරන්න ඔස්ට්‍රේලියාවට යන්න පුළුවන්. ෆ්‍රී හම්බ වෙනවා වීසා යන්න. ඊළඟ ඒ ඉගෙන ගන්න ෆ්‍රී පුළුවන්. එකම ගන්නවා. ඒගොල්ලෝ මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මෙන්න මේ මාස 7 ඇතුළත. මේ මම කිව්වේ මේ ඔක්කොම භෞතික පහසුකම් ටික විතරයි. ෆිසිකල් ෆැසිලිටි ටික විතරයි මම කිව්වේ. භෞතික පහසුකම් ටික විතරයි. ඊට අමතරව ඔයාලට හම්බ වෙන සෑහෙන දේවල් ටික. එකක් තමයි ඔයාලට හම්බ වෙනවා ඔයා මෙච්චර කල් වගේ කතාව අහපු නැති ඔයා මෙච්චර ගණන් එයා කරු නැති ඉච්චර ගණන් ගන්න නැති හැමෝගෙම මාත් හම්බ වෙන පිළිගැනීමක්. ඒක සාමාන්‍යයෙන් ගන්න සමහරවල් මේ වගේ දෙයක් කරනතු සල්ලි වලටත් ඒක ගන්න බෑ. මේක හරියට පාස් වුණා කියන්නේ ගෙදර පොඩි ප්‍රශ්නයකට වුණත් සමහරට ඔයාගෙන් මේකට උත්තර ගන්න බැරි නෑ. ඔයා කියන දේ අනිත් කට්ටිය අහනවා. අන්න ඒ වගේ ඔයාට හම්බ වෙනා මේක 아무තු පිළිගැනීමක්. ඒවා භෞතික පහසුකම් නැතුව අනිත් හම්බෙන දේවල්. ඊට අමතරව අරගත්තොත් ඔයාලා හම්බ වෙනවා ඔයා දැන් මේක මහන්සි වෙලා මේක කරගත්තට පස්සේ ඔයාගේ හිතේ ඇතිවෙන විශ්වාසයක් මට මේක දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය. ඔයාට මේක දැම්ම තේරෙන්නේ නැති වුණාට කමන්නේ ඔයා හතර මේ කරලා ඒක පාස් වෙලා හරියට නියමක් ගහපු දවස් තේරෙන ඇත්තට මේ කියපු දේවල් තියනව නේද කියලා. ඒක ලැබෙන ආත්ම විශ්වාසය කියලා. අර සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක කියලා කියන්නේ. ඒක ඇදෙනවා. මොකද මේ මාස 8ක් හොඳටම මහන්සිලා හොඳ රිසල්ට් එකක් දාපුවම ඔයාලට දැනෙනවා මහන්සියොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඔයාලා ඒ වගේ දේවල් මේ මේවත් එක අපිට ගන්න පුළුවන්.
එතන මේ පාස් වෙනවා කියන එකේ තියෙන මේ තුනක් වෙනවා කියන එක විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් තියෙනවා. අනිත් පැත්තෙන් ඔයාලගේ ඔයා වෙනුවෙන් මේ දේවල් කරගත්තා වගේම ඔයාලගේ පවුල වෙනුවෙන් එයාලගේ මහන්සි වෙනුවෙන් යාන්න දෙන්න පුළුවන් වෙනවා අනිත් පැත්තට ඒ වෙනුවෙන් ප්‍රතිලාභයක්. ඔයා වෙනුවෙන් එච්චර කාලයක් කැප කරපු මහන්සිය සල්ලි හැමදේම වෙනුවෙන්. ඉතින් මේ දේවල් ටික තමයි සාමාන්‍යයෙන් ලොකු දේවල් ටිකක් ඔයාලට මේ මාස හතක් ඇතුළත මහන්සි වුණොත් හම්බ වෙනවා. ඒතරම් හිතා ගන්න බැරි වශයෙන් තමයි හම්බෙන්නේ. ඒක හරියට වචන වලින් ගණන් වලින් හරියට කියන්න අමාරුයි. මේ භෞතික පහසු ගන්න ටික අපිට කැල්ක් කරලා කියන්න පුළුවන් වුණාට මෙන්න මේ දේවල් ටික කියන්න බෑ එහෙම. මේවට වචනාවක් කියන්න බෑ. right ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මාස හත මේක කරන්න ඕනේ හොඳට. මේක අවසන් කරන්න ඕනි. හොඳ රිසල්ට් එකක් එක්ක. right නිසා මම මේකේ වටනකම කිව්වේ අංකයකට ගන්න මෙන්න කැප කරන්න පුළුවන් ලොකු අරමුණක් තියෙන්න ඕනි. ඒක ඇයි එහෙම කරන්න ඕනි කියලා මම හේතු තමයි දැන් කිව්වේ. ඉතින් මේකෙදී ඔයාලට right දැන් මම හිතනවා මේක කොහොමද දැන් ඔයාලට ක්ලාස් ගැන අයිඩියා කියන්නේ කියලා ගහ ගන්න ඕනි කියන එක අරමුණ ඇති. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා ඇති වැඩ කරන සියල්ලටමත් කොහේ හරි ප්‍රශ්න තියෙන නිසා තමයි ඔයාලා මේක අවුල් වගේ කියනවා ඇත්තේ. ඉතින් අර ඔයාගේ අවසාන අරමුණට යන්න අවසාන ගෝල් එකට යන්න හිතේ තිබුණාට මදි. මම මෙන්න මෙතනට යනවා කියලා හිතේ තියෙන ඕන අනිත් එකට අනිවාර්යෙන්ම. හැබැයි ඒ වෙනුවෙන් ඔයාගේ වැඩ පිළිවෙල හදා ගන්න ඕනේ. වැඩ පිළිවෙලක්. කොහොමද එතනට යන්නේ කියන එක. ඔයාලා ඉන්නේ මෙතන නම් ඔයාලා මෙතන නම් ඉන්නේ කොහොමද මෙන්න මේ ගෝල් එකට යන්නේ පොඩ මෙන්න මෙතනට යන්නේ කොහොමද කියන ඒ පිළිවෙල හදා ගන්න ඕනේ වැඩ පිළිවෙල. right ඒකට ඔයාගේ දවස් හරියට මැනේජ් කරගන්න ඕනේ. අපි මාස 8ක් කියලා කිව්වට හැම මාසෙකම හැදිලා තියෙන දවස් වලින්. එතකොට ඔයාලා මේ ඔයාගේ දවස කොහොමද ඔයාලා වෙනස් කරගන්නේ? මේ දවසක කරන ටික දවස් ගානේ කරන වැඩවල එකතුවක් තමයි මේ අවසාන රිසල්ට් එක කියලා කියන්නේ. එතකොට ඔයාලා මේ දවස කොහොමද මේ වෙනුවෙන් මේ දවසේ ටයිම් එක කොහොමද මැනේජ් කරගන්නේ? අර ඔයාගේ ගෝල් එකත් බැලන්ස් වෙන විදිහට. ඒක ගොඩක් වැදගත්. එතකොට මේ දවස් කියන එකේ ප්ලෑන් කරද්දී අනිවාර්යෙන් මේකෙන් උපරිම ඵලදායී විදිහට අර අරමුණ සාක්ෂාත් වෙන විදිහට මේක යොදා ගන්න ඕනේ. මේ මාස 8 තුල ඔයා මේ දවස කොහොමද පාවිච්චි කරන්නේ කියන එක සෑහෙන වැදගත් වෙනවා. එතනින් යන ඔයාගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. මොකද මේ අවසාන සාමාන්‍ය ලොකු රිසල්ට් එකක් දාලා ලොකු කැම්පස් එකකට යන්න හොඳ කැම්පස් එකකට යන්න අදහස් තියෙනවා කියන්නේ යන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක මාසෙන් දෙකකින් දවසෙන් සතියෙන් කරන පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ඔයාලා තේරුම් ගන්න තියෙන්නේ. අඩුම අවුරුද්දක් මාස 7ක් මාස 8ක්වත් එහෙම අඩුම මාස 8ක් කියන්නේ අවම කාලය. ඒ කියන්නේ මේ මාස 8කට වඩා අඩුවෙන් කරන්න බෑ. මාස 8ක් කියන්නේ අවම කාලය. ඒතකොට ඒ කාලේ සාමාන්‍ය හොඳටම දවස කෙනෙක් හොඳට මැනේජ් කරගත්තොත් ඔයාලට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම අර මුලින්දන් වැඩ කරපු කට්ටියත් වඩා හොඳ රිසල්ට් එකක් දාලා මේ උත්සාහයත් එක්ක මේක කොට දාගන්න. මොකද එහෙම ළමයි ඉන්දියා මාස 6 8 8න් වැඩ කරලා ආපුවම කිරියා මාස 6න් ආපුවම කිරියා මේ මාස 6න් එනවා කියන්නේ ආයි ඉතිරි වැඩ කාලේ මාස 6ක් මේක උඩරින් මහන්සිලා වැඩ කරලා මේ හොඳ රිසල්ට් එකක් දාලා එනවා කැම්පස් එක ජොබ් කරලා හරි වෙනවා. අර එහෙම වෙන්න පුළුවන්. ඒක වැරදියක් නෙමෙයි. එයාලා කරලා තියෙන්නේ අර එයාලගේ දවස කියන එක එයාලගේ මාස 7ක වට ඇතුළත එයාලා ඒක ගන්න මැනේජ් කරලා තියෙනවා. එයාලා උගන්වන්නේ ඒ දවසේදී ගන්න කවර් කරගෙන ඊට කලින් උගන්වපු අය ටික ඒ විදිහට ආය ආවරණය කරගෙන එයාලගේ දවස් එයාලා මැනේජ් කරගන්න යනකොට අපි බලන්න ඕනේ හැම වෙලේම අපේ දවස කොහොමද මේ අරමුණ මේව කරගන්න අදාගන්න කියන එක. හරි මැනේජ් කරගන්න කියන එක. ඒ අන්න එක තමයි වැදගත්ම දේ. දවස කොහොමද ඔයාගේ අරමුණේ යූස් කරන්නේ. right ඔයාලා මම හිතන්නේ කියන්නම් කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඔයාලා සාමාන්‍ය මම වැඩ කරපු විදිහට එක කියන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා වැඩ කරන අදහස හිතගෙන ඔයාලට අයිඩියා එකක් නැත්නම් මේ විද්‍යාව වැඩ කරපු විදිහත් එක්ක
වැඩ ටික පැටලිලා නම් ඔයාලා වැඩ කරන්නේ කොහොමද කියන එක මම අදහසක් දෙන්නම් මම වැඩ කරපු විදිහත් එක්ක. සාමාන්‍යයෙන් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමයි ඉස්සෙල්ලාම මේ විෂය සම්බන්ධයෙන් ඔයාට ගැළපෙනම උදයිම කියලා හිතන ඒ ආකාර විෂයන් තුනට දානව හොඳ ක්ලාස් තුනක් හොයාගන්න ඕනේ. අන්තිකට ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපි හිතන්නේ ඒකෙන් තමයි අපි වැඩ කරනවා කියන එක එන්නේ. එහෙම නැතුව අපි නිකන් අපිව කවුරුහරි අපිව ගයිඩ් කරන්නේ නැත්නම් අපිව පෙන්නන්නේ නැත්නම් මොකද අපි කොහොමද කරන්න ඕනේ කියන එක අපි කොහොමද යන්න ඕනේ කියන එක එහෙම කරන්නේ නැතුව අපිට තනියම මේක හරියට හදාගන්න අමාරුයි. මොකද සමහර දැන් හිතන්නකෝ සබ්ජෙක්ට් එකේ සමහර කන්සෙප්ට් තියෙනවා තනියම තේරෙන්නේ නැහැ. කවුරුහරි කියලා දුන්නොත් තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා අර 100% ඔයාගේ විෂය කවර් කරගන්න පුළුවන් වෙන විදිහේ 100%ක් විෂය නිර්දේශය ඇතුලේ 100%ක්ම ආවරණය කරගන්න පුළුවන් විදිහ හොඳ ඉස්සරහාට වගේ කවර් කරගන්න පුළුවන් තැන් තුනක් ඔයා හොයාගන්න ඕනේ. අංක 1. ඒක. ඊට පස්සේ ඔයා මේ විෂයන් තුන දවසක කරගෙන යද්දී හිතන්නකෝ දැන් ඔයා අද ක්ලාස් ගියා. අද ක්ලාස් ගිහින් ඉවරලා අපි තුමු සර්වර් පළවෙනි පාඩමේ ඉගෙනුවා. පළවෙනි පාඩමේ පිටු අපි හිතමු පිටු 5ක් විතර ඉගෙනුවා. පිටු 5ක් අපි හිතමු පිටු 10ක් කියනවා. දැන් රිවිෂන් එකෙන්ද පිටු 10ක් විතර උගන්වන්නේ දවසකට ගොඩක් උගන්වන්නේ ඉතින් ඉස්සරට වඩා. ඒතකොට යාලා පළවෙනි දවසේ පිටු 10ක් ඉගෙනුවා. ඔයා කරන්නේ මෙහෙමයි. ඔයාට අර ලොකු ඩ්‍රීම් එකට යන්න ලොකු ඩ්‍රීම් එකට යන්න නම් ඔයාගේ දවස මෙහෙමයි මැනේජ් කරගන්න ඕනේ. ඔයා මේ ඒ දවස් උගන්වන ටික සර් එක දවසක් මුලින්ම පන්තිෙන් ගිහලා පළවෙනි දවසේ උගන්වපු පිටු 10 ඔයා ඊගව සතිය පන්තිට යන දවස දක්වා දැන් අපි මේ සෙන්සුරාදා ගිහින් කියනවා. ඒතකොට ඊගව සෙන්සුරාදා වෙනකොට අර උගන්වපු පිටු 10 ඔයා අඩුම 4 පාරක්වත් ආයෙ බලලා තියෙන්න ඕනි. ඊගව දවසේ පන්තිට ආයෙත් මොකද මමත් එහෙම කළා තමයි මෙතන ආවේ. කියන්නේ අපි දැන් මම තමයි රත්තුරේ නීලි කරලා විද්‍යාපුරට දීතුනා. එතන ඉන්නේ ඔක්කොම එහෙම කරපු කට්ටිය. අපිට තේරෙනවා එහෙම කරන්න දුන්නේ කරන්න බෑ කියලා. එතකොට අර මේ විදිහට එයාලා පළවෙනි දවස් උගන්වන ටික අනුව දවස් 4ක්වත් 4 පාරක්වත් කවර් කරගන්න ඕනි ඊගව සතියේදී. ඊගව දවස් උගන්වන දවසේදී. ඒ වගේ විෂයන් තුනේ මෙහෙමයි. විෂයන් තුනේම උගන්වන්නේ ඔයා ඊගව සතියේදී 3-4 පාරක්වත් ආයෙ බලන්න. මේක මහදයක් නෑ. මේ 4 පාරක් බලනවා කියලා අපි කිව්වට දැන් ඔයා හිතන්න අද උගන්වලා අද සර් උගන්වන මේවා අද බලන්නේ අද මානසින්ද අද පන්ති ඇවිල්ලා ගෙදර ඉන්නවා. හැබැයි ඔයා හෙට බලනවා හෙට අවසර හරි හෙට උදේ හරි කිසියම් වෙලාවක ඔයාට මැච් එක වෙලාවක ඔයා මේ බලනවා මේ කණින් උගන්වපු ටික. එතකොට ඒ ටික බලලා ඒ පිටු 10 බලාගෙන ගිහිල්ලා මතක් කරගෙන ආයි ඔයා ඊගව දවසේ බැලුවොත් ඔයාට ඊගව දවසේ බලන්න වැඩි වෙලාවක් කලින් දවසේ ගිය තරම්ගේ වෙලාවක් යන්නේ ඔයාට ඊගව දවසේ බලන්න. මොකද ඔයා එකපාරක් බලපු ටිකක් තියෙනවා. ඒ වගේම ඊගව පාර බලන්න එකතර වෙලාව යන්නේ නැහැ. වෙලාව අඩුයි. ඉතින් ඔයාට මේ අඩුතරමේ 3-4 පාරක්වත් මේ කවර කරගන්න පුළුවන්. ඊගව සතිය සෙන්සුරාදා අදාළ ඊගව දවසේ ක්ලාස් තියෙන දවසේ ඉද්දි. අනිවාර්යයෙන් කරන්න ඕන. ඊට පස්සේ ඔය විදිහට ඔයා විෂය තුනේ මයික ඊට පස්සේ ඊගව සතිය උගන්වන ටික ඊගව සතිය වෙද්දි ආයෙත් සෙන්සුරාදා වෙද්දි අර විදිහට මේ උගන්වන ටිකත් අර ඉස්සර 3-4 පාරක්වත් කවර් වෙන්න ඕනේ. ඒ විදිහට ඔයා හැමදාම මේ වැඩේ කරන්න ඕනේ. මේ සතිය උගන්වන ටික ඔයා මේ ඊගව දවසේදී 4 පාරක්වත් බලනවා. අනුව 3 පාරක්. අවම 3 පාරක්. ඒ විදිහට ඔයා දිගටම යනවා ඒක නවත්තන්නේ නැහැ. මොකද ඔයාගේ තියෙනවා ලොකු මේකක්. මම මෙන්න මෙතනට යන්න ඕනේ කියන එක. ඒක අන්නේ වෙනින් අපි වැඩි කරන්න ඕනේ. මේක තමයි දවසේ ඔයා කරන්න වැඩ පිළිවෙල. මේක මහ දෙයක් නෙමෙයි. ඔයාට මේ උගන්වපු ටික දවසට එක පාරක් බලා ගන්න බොරි පැයක් ඇයි. ඒකට ඔයා දවසට එක පැයයි දෙන්න ඕන එක විෂයකට. ඒතොර විෂයන් තුන පැය 3ක් ඇයි ආයෙසරක් බලන්න. ඉතින් ඔය විදිහට මේ ඊකටම කරගෙන යන්න ඕනේ. එක accounting econ BS නම් කරන්නේ. accounting econ BS කියන තුනම ආයෙම කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ හිතන්නකෝ දැන් ඔන්න එහෙම කරගෙන යද්දී අපිට මාසයක් විතර යද්දී හැම ඔන්න කරගෙන යනවා. එයා සති දෙකක් තුනක් කොහොම මාසයක් විතර යද්දී ඔයා පටන් ගන්න ඕනේ මේ අර මුලින් ඔයාට මුලින් දවසේ ගන්න ටික ආයෙසරක් බලන්න හිමීට පටන් ගන්න ඕනේ. මොකද ඔයා තාම දවසට පැය 3ක් වගේ වෙන් කරන්නේ විෂයන් තුනම බලන්න. අපි නම් 4යි කියන්නේ. ඔයා තව පොඩි පැය භාගයක්
පැයක් අරගෙන එක විෂයක් ඔයා ආයෙසරයක් මුලින්ම බලන්න පටන් ගන්න ඕනේ. මෙහෙම මුලින්ම බලන්න පටන් ගන්නවා. දවසට පිටු 4ක් 5ක් හරි කමන්නේ. දවසට පොඩ්ඩක් බලනවා. අර මේ වේලාවට අමතර වේලාවක් අරගෙන පොඩි වේලාවක්. මේ සබ්ජෙක්ට් තුන අර ඒක ගන්නකොට කී සතිය ආයෙ බලා ගන්න යන්නේ පැය 3යිනේ. පැය 3යි යන්නේ. එතකොට තව මේ දවසට වැඩ කරන්න පුළුවන් ගැටලුවට අපිට. එතකොට තව පැය දෙකක් තුනක් අරගෙන එක විෂයකට තව පැය භාගයක් පැයක් වගේ අරගෙන ඔයා නැවත අර මුලින්දන් ආයෙත් බලාගෙන ඉන්න ඕනේ. අර මුලින්දන් බලන ටික ආයෙත් ටික. ඒක ඔයා නවත්තන්නේ නැහැ ඒක දිගටම බලාගෙන යනවා. අද පිටු 4ක් පද පිටු 5ක් බලනවා. ඕනනම් හෙට පිටු 3ක් විතර බලනවා. අනිත් පිටු 2ක් බලනවා. ඊගොල්ලෝ සායි පිටු 6ක් බලනවා. කොහොම හරි ඔයා අර උගන්වපු ටික පොඩි වෙලාවක් කරගෙන බලාගෙන ඉන්න ඕනේ මේ විදිහට ඉස්සරහට. ඒකට කාලයක් යද්දී ඔයා මේ වැඩි නවත්තන්නේ නැහැ. ඔයා මේ සතියක් ගන්න ටික හැමදාම ඊගොල්ලෝ සතර වාර පස් පාර බලනවා. තුන් පාරක් බලනවා. මේ වැඩේම දිගටම කරන්න ඕනේ. ඒ කරන අතරතුර තමයි ඔයා මේ වැඩේත් කරන්නේ හැමදාම. අර මුලින් ඉඳන් ආයෙ බලාගෙන එනවා. ඉතින් ඔහොම ටික කාලයක් යද්දී තම දැන් අද පටන් ගත්තොත් පන්ති අදාළ වැඩ ටික කරගන්න උපරිම මාස දෙකක් වගේ යද්දී නැත්නම් මාසයක් යද්දී ඔයාගේ අර දවස ගාන යන වැඩ ටිකයි මේ පිටිපස්සෙන් එන අර මුලින් ඉඳන් බලා ගන්න කරන වැඩේ එක එකට එනවා. මේක සම්බන්ධ වෙලා කියන්නේ ඔයාට ඒ දවසේ උගන්න ඊගී සතිය උගන්නපු ටිකම තමයි ඔයාට බලන්න තියෙන්නේ මේ. ඒ වගේම අර ඔයාගේ මුලින් ඉඳන් බලන වැඩේ එකම ටික යන්නේ. එකම නෝට් ටික අද බලන්න තියෙන්නේ. අන්නේ උනාට පස්සේ දැන් උනා සිලබස් එක මේ අදාළ උගන්නපු ටික ඔයා කී පොතක්ම බලලා ඉවරයි. ඔයා උගන්නපු ටික ඒ දවස්වල 3-4 පාරක් බලනවා. ඊට අමතරව ඔයා මුලින් ඉඳන් ඔක්කොම ටික කවර් කරනවා දැන් එකපාරක්. ඔයා ඊට පස්සේ අපි කියමු මාසයක් ගිහිල්ලා ඔයා අර වැඩි නවත්තන්නේ නැහැ. ඔයා ඊග අසර උගන්වන එක ඊගවතිය ආයේ ඒ විදිහට 4 පාරක් 3 පාරක් බලනවා. ඒක දිගටම යනවා. අවසාන විභාගෙ දක්වා. මොකද සර් සිලබස් එක කවර් කරනකම් ඔයාලා දිගටම කරගෙන යනවා. ඒක යන අතරතුර ඔයා දැන් එකපාරක් බලලා ඉවරයි. ඔයා කරන්නේ මාර තියෙන වෙලාවෙන් දැන් අර කොහොමත් අපි දැන් පැය 3ක් මේක අයින් කරලා තව වෙන අමතර පැය භාගයක් දැන් මේක බලන්න ගත්තේ. ඒ පැය භාගෙම ආයෙ පටන් ගන්න ඕනේ මොකද නම් මේ ටික බලන්න. මේක ලොකු දෙයක් නෑ. ඔයාලට මේක හිතේ ලොකු වැඩ ගොඩක් කියලා. හැබැයි දවස් පොඩ්ඩ කරන්න ඕන. එහෙම කරලා කාලයක් යනකොට මාස 6ක් 7ක් යනකොට මේක ලොකු වැඩ ගොඩක් කියලා. ඔයාට හිතා ගන්නත් බෑ. ඔයා මාස 7ක් අවසානයේ මෙච්චර වැඩක් කරාද කියලා. ඒකට ඒ විදිහට ඔය ආයෙසරයක් මෙහෙම ඉඳන් මම බලාගෙන යනවා. දැන් ඔයාලා මේක බලන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද දැන් ඔයා තියෙන්නේ මේ නැවත බලපු එක සැරයක් සම්පූර්ණයෙන්ම කවර් කරපු තියරියක්. ඔයාලා මේක ආයෙ බලන්න වැඩි වෙලාවක් යනවා. මේක ආයෙ දිගටම බලාගෙන යනවා. මේ වැඩේ දිගටම යනවා. සතියක් ගන්න බලාගෙන යනවා. ඉතින් මේකත් ආයෙ උන් බලාගෙන ඇවිල්ලා ආයෙත් අපි තුන් තව මාසයක් ඇද්දි දෙවෙනි මාසෙ වගේ ඉවර වෙද්දී ඔන්න ඔයාගේ අර මුලින් ඉඳන් මේ මම කියන විෂයක් තුනේම අර සරු ගන්නන ඒ දවස් ගන්නන ටිකයි ඔයා මුලින් ඉඳන් බලන්න අපිට ටිකයි ආයෙ සමාන වෙලා. ආයෙ එක දැන් ආයෙ ලඟුණා. දැන් ඔයා සිලබස් එක දෙපාරක්ම කවර් කරලා ඉවරයි. ඊට අමතරව අපි උගන්වන ටිකත් ආයෙ බලා ගන්නවා. මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. එක විෂයකට නම් ඔයාලා දවසට පැය දෙකක් යයි. මේ වැඩේ කරන්න දවසට පැය දෙකක් යයි. ඒ සතිය උගන්වපු ටික බලන්න උපරිම පැයක් යයි. අර කලින් ඉඳන් උගන්වන ටික බලා ගන්න කලින් ඉඳන් බලන ටික බලා ගන්න තව පැයක් යයි. උකට එක විෂයකට උපරිම පැය දෙකක් යයි. ඒ කැපතිනීම කරන්න ඕනේ. මේ කැපතිනීම කරන්න නැතුව අර අපි අර කලින් අතර කරපු තැන් වලට යන්න බෑ. ඒ දේවල් ටික ගන්න බෑ. නිසා අනිවාර්යයෙන් මේ කැපතිනීම ගන්න ඕනේ. ඒක පුළුවන්. මෙන්න මේක විතරයි ලොකු වෙන්න ඕනේ. මම මෙන්න මෙතන යනවා කියන එක. right. ඉතින් අර මේ විදිහට දිගටම මේක බලාගෙන යනවා. ආයෙත් මේ එකට සම්බන්ධ වෙනවා. ආයෙසරක් ගාමින් කුණිදා පටන් ගන්නවා. ආයෙසරක්ම බලාගෙන යනවා. ඔහොම අවසාන විභාගය දක්වාම වැඩේ කරන්න ඕනේ. අවසාන 7 වෙනි මාසෙ ඉවරෙද්දී මේ විෂය සම්බන්ධයෙන් ඔයා දන්නේ හිතන නැතිනවා. අවසාන 7 වෙනි මාසෙ ඉඳලා විභාගයට යන සති දෙකකට තුනකට කලින් විෂය නිර්දේශ සම්පූර්ණ 100ක් ඔයා දන්නවා. ඔයාලා සිලබස් එකේ කොහෙන් හරි ප්‍රශ්නයක් යවුවොත් ඔයා එතන දන්නවා. ඒ තත්ත්වෙට ඔයා ඉන්න ඕනේ. ඒ කොහොමද 4 වෙනි පාඩමේ මොනවක් හරි කරුණක් අහුවොත් මෙන්න මේක මොකක්ද කියලා ඔයාට දැනගන්න ඕනේ. ඒක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ.
එයාට ඒ තරමට මේක පාලනය කරලා මේක තියරි අවබෝධ කරගෙන දැනුමක් තියෙන්න ඕනේ. අන්න ඒකට තමයි ඒවා ගෙනියන්නේ අර ලොකු ඩ්‍රීම් එකට. ඒ නිසා ආයෙත් අත්තට පුළුවන් අනිවාර්යයෙන් මේ මාස හත තුළ හදාගන්න කරගන්න. ඉතින් අනිවාර්යයෙන් මේ දේ වැඩ පිළිවෙලක් හදාගෙන වැඩ කරන්න. එතකොට මේ දවසේ මොන පැය දෙකක තුනද ඔයා එක විෂයයකට ගන්නෙ. ඔයා හවස පැය දෙකක් අරගෙන මේ ඉක්මන් බලනවාද අර ඒ විදිහට ඒක තීරණය වෙන්නේ ඔයාට ඒ සබ්ජෙක්ට් එක ඒ වෙලාවේ බලන්න තියෙන උවමනාවත් එක්ක. ඇත්තටම යාර මේක මේ වාර්තික ගෝල් එක පොඩක් ලොකු එකක්. ඔයාට වෙලාවක් නෑ වැඩ කරන්න. ඒක ඇත්තම කතාවක්. මෙහෙම හවස කම්මැලි රැයට කන්නේ නින්ද යනවා එහෙම ප්‍රශ්න නෑ. ඒ නිසා ඔයාට ඒක ඔයාට තමයි තීරණය කරන්න ඕනි. මම මොන පැය දෙකේද ඉක්මන් බලන්නේ? කොයි පැය දෙකේද accounting බලන්නේ? මොන පැය දෙකේද IT හෝ BS බලන්නේ? අර ඒ විදිහට එක වෙන් කරගන්න. දැන් තමයි මම නම් accounting දාගත්තේ රැයට. ගණන් වගේ හින්දා. ඊට පස්සේ BS දාගත්තා ඔය ක්ලාස් තරගෙන් ගිහිල්ලා ඇවිල්ලා ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා හවස 4ට 5ට විතර තුනක් විතර එනවා 5ට 6ට ආවා නම් 6 ඉඳන් විතර ලෑස්ති වෙනවා BS බලන්න. ඉතර අපත ගන්න ඕනේ. අතවල 6 ඉඳන් 8 විතර නම් BS ටික බලලා BS මේ විදිහට සර් බලන ටික කවර් කරගෙන අර පොඩි ඉඳන් බලලා ඉස්සරහ බලනවා. ඒ ටියුන් දෙකම බලා ගන්න කොහොම හරි ඉඳලා හදියටුක. ඊට පස්සේ accounting බලලා රැයට උදේ වෙලාවට උදේ බලලා ඉක්මන. කොහොම හරි පැය 6 වෙන් කරන්න උඩරිම දවසට. දවසට පැය 6 වඩා විනාඩියක්වත් ඕනේ නැහැ. ඉතින් පැය 24ක් තියෙනවා. පැය 24න් පැය 18ක්ම වෙන වෙන දේවල් වලට අයින් කරලා පැය 6ක් මේකට අයින් කරනවා. මේ වැඩ කරන්නේ. මේ පැය 18 ඔයාගේ ක්ලාස් යන වැඩවලටයි අනිත් දේවල් කරලා ගන්න. මේකෙන් උඩරිම තව පැය 6ක් අපි තුමු. ක්ලාස් ගියා කියලා දවසට පැය 24න් පැය 6ක් මේ ඇකඩමික් වැඩවල පැය 18ක් විතරුයි. ඒකෙන් අපි හිතමු ක්ලාස් යන්නයි ඒ වැඩ ටික කරනවා. තව පැය 6ක් අයින් කරනවා. තෝරාට පැය 12ක් විතරුයි. පැය 12ක් විතර මේ 12 ඔයාලා ටික කරගන්න. පැය 12ක් යන උදේම ඇති. අනිත්‍යය ඔක්කොම කරගන්න. එතකොට පැය 12න් ඉතින් අනානිත් ටික කන්න බොන්න වැඩි කරගෙන දාලා ගන්න වැඩි හදාගන්න. එතකොට පැය 12ට. මේ අපිට තියෙන දවසම තමයි එයාට තියෙන දවසම තමයි අර හොඳ රිසල්ට් එකක් දාලා ලොකු කැම්පස් වල කැම්පස් එකේ ගිහිල්ලා ඒ යාළුවගේ ඩ්‍රීම් වල යන කට්ටියක් තිබුණේ. ඒ නිසා එකම දවස බලන්න එක එක්කෙනා ගත කරන හැටි එක එක්කෙනා ඒ දවස ගත කරන විදිහෙන් තමයි එයාලා අවසානයේ යා කුතුහල නවතින කියන එක තීරණය වෙන්නේ. ඔයාගේ දවස මේ මාස හත තුල හරියට මැනේජ් කරගන්න මම එකයි කියන්නේ මේ ඇකඩමික් කරන එක දවසකට පැය 6ක් දෙන්න හොඳට වැඩි ඔයා හිතන්න ලොකු ටාගට් එකකට යන්න. මොකද ඕනට වඩා මේ මහන්සි වෙනවා කියලා අර නිකන් කකුල් දෙක වතුරේ බාගෙන මේ රෑ මේ එළියනකම් පාඩම් එහෙම ඕනේ නැහැ. පැය 6ක් හරියට ફોකස් එක දෙන්න මේ විෂයන් තුන වෙනුවෙන් හරියට උගන්වන්න ටික ඒ වෙලාවේ කිසිම දෙයක් ගන්න නැතුව ෆෝන් ගන්නත් එපා. හරියට පැය දෙකක් එක පැයක් ફોකස් එක දීලා එක වැඩක් කරන්න පටන් ගන්න. අන්නේ ફોකස් එක ඒ පැය 6 ඇතුළත විතර හොඳටම තියාගන්න. ඒ විෂය බලන වෙලාවේ ඒ ફોකස් එක හදාගන්න. ඒකට ඒ විෂයට අදාළව අනිවාර්යයෙන්ම ආට මේ මාස අවසානයේ හිතන්නවත් බැරි තැනකට අනිවාර්යයෙන්ම ආට යන්න පුළුවන්. අවසාන අවසාන මාසය වගේ වෙද්දී සම්පූර්ණ සිලබස් එක කරලා තියෙන්න ඕනි. ඒ වගේම සිලබස් එක දන්න ඉතරක් නැති වෙන්න ඕනි. ඒක තමයි සාමාන්‍යයෙන් ලකුණු 95න් විතර උඩ එකක් දාගන්න පුළුවන් වෙන්නේ. 95 උඩ මේක ටාගට් කරන්න ඕනි. අඩුම 95 උඩ එකක් දාන්න ඕනි. මේ 95 උඩ දානකොට විතර රෑන්ක් එක කරන්නේ. සාමාන්‍ය ජප්ලෝට යනවා නම් 90 උඩක් තියෙනවා. 85 උඩක් ගන්න අඩුම. 85 උඩ. රෑන්ක් එක දානවා 95 උඩ 90 උඩ ගන්න ඕනේ. ඒක පුළුවන් ඒක try කරන්න. මේක මේ 95 උඩ මෙතනට එන්නේ අර විදියට දවස් බැලන්ස් කරගෙන මේ කාලයක් තිස්සේ මාසිච්චයි. ඒ අනිවාර්යයෙන්ම වාට ඒක පුළුවන්. එතකොට ලොකු ගිනියක් තියාගෙන අර දවස් 20 දවස් බැලන්ස් කරගෙන දවසින් දවස් වැඩ කරගෙන යන්න. ඔයාට මේක වැඩ කරන්න අමාරුයි වැඩ කරන්න කම්පැනි වගේ හිතන වෙලාව හැම වෙලාවකම ෆෝන් එක අරන් ඒ ෆෝන් එක යූස් කරන විදිහ හැම වෙලාවෙම මතක් කරගන්න මට තියෙනවා ගමනක් යන්න එතනට යන්න ඕනි කියන එක හැම වෙලේම. එතකොට ඔයාට ඔයාගේ අනිත් වැඩවලට වෙලන් තියෙන කාලය සහ අපද යන්න කාලය සහ ගොඩක් අපද යන එකක් නෑ. ඔයාලා මේක උදා ගන්න පුළුවන්. හරි ඒ නිසා අන්තිකට
මේ දවස වෙනස් කරගන්න විදිහ හදාගන්න මේ මාස 7 තුල මාස 7 තුල රයිට් ඊට අමතරව ඔයාලට කියන්න ඕනි සමහර ළමයි අයින්හා තිබුණ හාස්‍ය ගැන විස්තර කියන්න කියලා අපි එළිය ගැන මම ඔයාලට කියන්නම් මේ මාස 7 අපි වැඩ පිළිවෙල එතකොට ඔයාලා වෙනුවෙන් අපි මේ විදි සාමත් හරියට අවබෝධ කරගෙන නැති හැබැයි අර විදි ටික කරගන්න ඕනි කරන ළමයි ඉන්නවා. ඒතකොට යාළගේ රිවිෂන් එක මේ මාසෙන් පටන් ගන්නවා. මම මේකද කියන්න අපි වැඩ කරන වැඩ ටික යන හැටි. ඒතකොට යාළගේ ගිණුම් කරන පැත්තෙන් ගත්තොත් accounting වල ඔයාලා දන්නවනේ ප්‍රධාන වශයෙන් ගොඩක් දෙකයි මූල්‍ය ගිණුම් කරන සහ කල්පනාකරන ගිණුම් කරන. කල්පනාකරන ගිණුම් කරන. ඒතකොට ප්‍රධාන වශයෙන් මෙන්න මේ දෙක තමයි කාර්මයේ සිලබස් එකේ තුලා තියෙන්නේ. 12 පන්තිය සහ 13 පරිපාලන දෙකේ වගේ දෙනවා මූල්‍ය ගිණුම් කරණය. එතනින් එහාට 13 සියලුම පාඩම් ටික වෙන්නේ කල්පනාකරන ගිණුම් කරණය. එතකොට මෙන්න මේ කොටස් දෙක ආවර්ති වුණා කියන්නේ වාට accounting පුළුවන්. accounting ඉවරයි. ඉතින් අපි දැන් මේක මේ මාස හත තුළ එක දවසක් විතරක් ක්ලාස් කරලා අපිට සම්පූර්ණ සින්දිෂේ කවර් කරන්න කාලෙ මදි. ඒ නිසා අපි සතිය දවස් දෙකක් අපි වැඩ පිළිවෙල යනවා. සතිය දවස් දෙක ගන්න දවස් දෙකක් ඒ කියන්නේ අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් දෙක. ඒක ඔයාලට සාමාන්‍ය ටයිමින් එක ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක වෙනස් කරගන්න පුළුවන්. කොහොමද සතිය දවස් දෙකක් අපි ක්ලාස් කරනවා මොකද මූල්‍ය ගිණුම් කරේ මුලින් ඉඳන් පටන් ගන්න එක වෙනම දවසක් සහ මෙන්න කල්පනා කරන ගිණුම් කරන ඕනේ කරන වෙනම දවසක්. ඒත් මේක අපි මේ මූල්‍ය ගිණුම් කරන කියන සමීකරණ කියන පාඩමෙන් පටන් ගන්න ඉස්සරහට හැම සතියකම කරගෙන යනවා. ඒ වගේම මේ අනිත් දවසේ තියෙන කල්පනා කරන ගිණුම් කරන කියන කොටස අපි ඒකේ පටන් ගන්න ඩවුන් පිළිවෙල කියන පාඩමෙන්. ඒකත් ඒ කර මේ දෙක පටන් ගන්න එකට. එක සතිය පටන් ගන්න. මේක අඟහරුවාදා පටන් ගන්නවා මේක රහත් වෙන පටන් ගන්නවා. ද්‍රව්‍ය පිළිවෙල. පිළිවෙල ගිණුම් කරන එක කියන්නේ කල්පනා කරන ගිණුම් කරන කොටසක් නේ. එතකොට ඔයාලට මේ දෙකම සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එක පැත්තකින් ඔයාලට මූලික ගිණුම් කරන එක කවර වෙනවා සතියේ එක දවසක් තුළ. අනිත් දවස් තුල ඔයාලට කල්පනා කරන ගිණුම් කරන දාලා බලනවා කවර වෙනවා. එතකොට මේක වැදගත් දේ තමයි අපි සතියේ දවස් දෙකක් ඉගෙනීම කටයුතු සිදු වෙන නිසා ඔයාලට මාස 6ක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණ මාස 6ක් ඇතුළත අපි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා. මූලික ගිණුම් කරන එක පැත්තෙන් කවර වෙනවා කල්පනා කරන ගිණුම් කරන අනිත් පැත්තෙන් කවර වෙනවා. මාස 6ක් යන්නේ නැහැ. ඒ කියන්නේ මාස 6ක් යනකොට සම්පූර්ණ කවර වෙනවා. මාස 5ක් වගේ යනකොට ඔයාලට පුළුවන්කම තියෙනවා සම්පූර්ණ A-level paper එකක් තනියම කරන්න. මොකද මේ දෙපැත්තේ කවර වෙන්නේ මේ පැත්තෙන් මේ කවරලා ඉන්නේ අර පැත්තක් කල්පනා කරගෙන ඉන්නකොට කවර වෙනවා. එතකොට ඔයාලට මේ පුළුවන් වෙනවා මාස 5ක් වගේ යද්දී තනියම පේපර් එකක් කරගන්න. අන්නේ ගොඩක් වැදගත්. මොකද එතනින් එහාට අපි මේ විෂය විශේෂ ඉගෙනගෙන ඉවර වෙලා අපි එතනින් එහාට අපි මේ පේපර් කරන්නනේ අපේ මයින්ඩ් එක හදාගන්න ඕනේ. ඒ නිසා මේ විදිහට අපි දවස් දෙකක් සතියේ දවස් දෙකක් ඉගෙනීමේ වැඩ සිදු කරනවා. මුලින්ම පටන් ගන්න පාඩම සහ ක්‍රියා පාඩමින් පටන් ගන්න තව පන්තියක් ඉස්සරහට කරගෙන යනවා. ඒ වගේම ඔයාලට අපි තව පේපර් ක්ලාස් එකක් අප්‍රේල් ඉඳලා ඔයාලට පේපර් ක්ලාස් එකක් සහ MCQ ක්ලාස් එකක් ආරම්භ වෙනවා. ඒ කියන්නේ සමහර ළමයි ප්‍රශ්නයක් තියෙනවා මේ ක්ලාස් එක ඉගෙන ගත්තට MCQ කරගන්න අමාරුයි. දැන් ගිය පාරක් හිටියා සමහර ළමයි MCQ එකේ අමාරුයි. ඒවත් තරම් ලැබෙන්නේ නැති. සමහරවිට MCQ එක අමාරුයි කියලා. ඒත් MCQ අමාරු MCQ එකට තියෙන ප්‍රැක්ටිස් එක වාදී සහ ස්පීඩ් එක හදා ගන්න ඕනි. අර ඒක හදන්න නැති දිහා තියරි එල්ලුවේ තියෙන්න ඕනි. ඉතින් අපි ඒ නිසා මේ අපේ ඉඳලා ඉඳලා ඔයාලා වෙනම සතියක කරන පේපර් එකක් සහ MCQ 25 ගානේ හැම සතියකම සාකච්ඡා කරගෙන යනවා. ඒක එකක්. ඊට සමතරව ඔයාලගේ කියුස් ටික ඔයාලගේ නිබන්ධන ටික අපි ඔයාලට එවනවා. කුට් ටික අපි ගෙනියමු ඔයාලගේ ඔයාලගේ ලිපිනේ අර අපි ඔයාලගේ දෙතර කරනවා අපේ රිවිෂන් එකේ සහ දෙකෙන් කියුත් දෙකේම. ඒතර ඔයාලට
රිවිෂන් වල අපි දැන් අපේ ඕල් ක්ලාස් වල පටන් ගත්තා මේ ද්‍රව්‍ය පිළියකින් සහ ශ්‍රම පිළියත් පටන් ගන්න ඉවරයි. ඒක ද්‍රව්‍ය පිළිය කියන එක දිහාට මේ ටියුට් එක වගේ ශ්‍රම පිළිය කියන ටියුට් එකක් හම්බ වෙනවා. ඊට අමතරව හම්බ වෙනවා පාස් පේපර් ටික කරන් වෙනම ටියුට් එකක්. ස්ටඩි පැක් එකක්. ඒතකොට මේ පාඩම් වලට අදාළව අපි කරන පාඩම් වලට අදාළව වෙනම පාස් පේපර් ටික කරන්න ඒ පාඩමෙත් හැම පාඩමකින් අවුරුදු 15ක පාස් පේපර් ටික වෙනම හම්බ වෙනවා. අනික ඔයාලට වැඩ කිරිල්ලක් විතරයි මේකෙදි තියෙන්නේ. ඊට අමතරව ටියුට් එකක් හම්බ වෙනවා. ඔයාලගේ දෙතර වෙනවා. ඊට අමතරව මේ අපි මේ හැම දවසකම ක්ලාස් වල රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. හැබැයි මම අනුමත කරන්නේ නැහැ රෙකෝඩින් බලන්න කියලා. මොකද පුළුවන් නම් හැම වෙලෙම ඔය ක්ලාස් කීයක් කවන්නේ ඔන්ලයින් කරනවා නම් මේ පුළුවන් නම් එදාම ඒක කවර් කරගන්න. මොකද ඔයාලටයි පස්සේ බලන්න පස්සේ ඇත්තටම දවසක් සහ වෙලාවක් නැහැ. කිසිම වරක් අද කරන් තියෙන වැඩි අනිවාර්යයෙන්ම අද කරන්න. මොකද පස්සේට දාගත්තොත් ඒ පස්සේ දවසට වෙනකට අපිට කරන්න වෙන හම්බ වෙනවා. කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ අපි දාගත්ත වැඩේ කරන්න වෙන්නේ නැති නිසා හැම වෙලෙම මේ වැඩේ කරන්න තියෙන වෙලාවට මේ වැඩේ පුළුවන් අනිවාර්යයෙන්ම කරන්න ඔය කලාතුරකින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න දෙනවා කමන්නේ. හැබැයි රෙකෝඩින් බලන්න දැස් වෙන්න එපා. බැරි වුණොත් රෙකෝඩින් එක බලන්න. එහෙම නැතු පුළුවන් නම් හැම වෙලෙම ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ආර තව පුළුවන්කම තියෙනවා ඕනිම අවස්ථාවක ඔයාලට මේ විෂය සම්බන්ධයෙන් තියෙන ඕනි ප්‍රශ්නයක් වගේ අහන්න සහ ඒ සම්බන්ධව ගැඹුරු සාකච්ඡා කරන්න අපි සාමාන්‍යයෙන් පැය 24 වගේ අපි ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. එතකොට අපි අවම උපරිම පැයක් වගේ ඇතුළත ඔයාලගේ අහන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම අපි උත්තර දෙනවා. ඒක ඔයාලට අවසාන විභාගය යන දවස් වෙනකම්ම සයිඩ් පස්සෙත් ඒවා තමයි අවසාන විභාගයේ යන දවස් වෙනකම්ම ඔයාලා විෂය සම්බන්ධයෙන් කොහෙදින්ම හරි හම්බෙච්ච ඕනි ප්‍රශ්නයකට අපි උත්තර දෙන්න බැඳලා ඉන්නවා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලට විෂය සම්බන්ධයෙන් ඔයාලට වෙන කොහේ හරි ඉස්කෝලේ හරි නැත්නම් වෙන පන්තියක හරි කොහේ හරි සම්බන්ධයෙන් කොහේ හරි තැනක චූටි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක අහලා දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන් දාන්න. ඒකට දාන උත්තරේ සහ කොහොමද ඒක හදන්නේ කියන එක දැනගන්න පුළුවන් දවසේ ඔයාලට ඕනි වෙලාවක. ඒතකොට ඒකත් අපි අනිවාර්යයෙන්ම ඔයාලා අහන වෙලාවෙම අපි උඩින් පැයක් ඇතුළත මේ උත්තර දෙනවා. ඒ වගේම ඔයාලට මේ ජනවාරි ඉඳලා ක්ලාස් පටන් ගන්නවා මේ සතිය ඉඳලා ක්ලාස් පටන් ගන්නවා. ඒක ඔයාලගේ වැඩ කියලා දැන් කරන්න තියෙන්නේ ඇත්තටම මේක අමාරු දෙයක් නෙවෙයි. මේ මාස 7 ඇතුළත මේක ඇත්තටම කරගන්න පුළුවන් දෙයක්. මේ කරගත්තු ළමයි ඉන්නවා ඒක වැඩ ටික හරි බැලන්ස් කරගෙන කොහොම හරි අර ගීන වෙනුවෙන් කැප වෙලා ඒක දිනුන ළමයි වුන් තරම් ඉන්නවා. ඉතින් ඔයාගේ පැත්තෙන් හරියට විෂයන් තුන බැලන්ස් කරගන්න හරියට විෂයන් තුනට අදාළ ක්ලාස් තුනක් හොයාගන්න ඔයාලා වෙන විෂය සම්බන්ධයෙන් මොකද ගැටලු තියෙනවා නම් එහෙම මේ හරියට හොයාගන්න බැරි ක්ලාස් එකක් හරි මොකක් හරි මට හරියට දාලා තියන්න මම කියන්නම් BS සහ ඉක්මෝන් IT කොහොමද කියන්නේ අපි කියනවානේ මේ ටික හොඳයි කියලා කියලා. එසාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කාලෙද රිවිෂන් යන්න හොඳ BS වල කවුද හොඳ එහෙම හොඳ කියලා කවුරු ප්‍රශ්නයක් තියෙනවා නම් මට දාලා කියන්න. මම අනිවාර්යයෙන්ම කියන්නම් මෙන්න මෙයාගේ වැඩ හොඳයි කියලා රෙකමන්ඩ් කරන්න. ඒක කොහොමද මෙයා අදාළ විෂයන් වලට ක්ලාස් එකක් හොයාගන්න. ඊට පස්සේ අර විදිහට දවස් මැනේජ් කරගන්න. දවස් මැනේජ් කරගෙන හරි කරගෙන යන්න. මේ මාස 7 ඔයා මේ 2026 අවුරුදු ඔයාගේ අවුරුද්ද කරගන්න ඕනි. මේ මාස 7 ඔයාගේ මාස 7 කරගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාගේ තනියෙන් දැන් යන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයාලා තියෙන්න ඕනි අර ලොකු උවමනාවක් දැවැන්ත අරමුණක් තියෙන්න ඕනි මම මෙන්න මෙතන යනවා කියලා. අන්නේ ඒක තමයි ඔයාගේ දවසේ වැඩ ටික සහ ඔයා මොනවද වැඩ කරන්නේ මොනවද ඔයා කැප කරන්නේ මේ වෙනින් කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා ඒ විදිහට මේ මාස 7 බැලන්ස් කරගන්න අපි වැඩ මේ දින පටන් ගන්නවා. තොල අර විදිහට ඉගෙනීමකට සියලු සිදු වෙනවා මේ ක්ලාස් MC වාසේ අපේ මාස වල ඒක පටන් ගන්නවා. විෂය නිර්දේශයේ මේ ජූන් වෙනි කවර කරන සම්පූර්ණයෙන් වැඩ ටික ඉදිරියට ඔක්කොම යනවා. ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයාගේ වැඩ ටික සීරියස් කරගන්න මේක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. ඉතින් ඔයාලට ක්ලාස් එකේ වෙන තොරතුරු හරි මොනවා හරි දැනගන්න ඕන නම් සහ සම්බන්ධ වෙන ළමයි මෙන්න මේ නම්බර් එකට
මගේ අර පර්සනල් නම්බර එක තමයි 071 35 32 581 කියන නම්බර එකට පළවෙනි තමයි WhatsApp පළවෙනි තමයි WhatsApp දුරකථන අංකයයි ඒ වගේම ලිපිනයයි සෙන්ඩ් කරන්න දාලා තියන්න මම ඔයාලට අදාළ නිබන්ධන ටික සහ අනිත් තොරතුරු ගැන කියන්නම්. මතකයිනේ මම දාලා තියන්න නමයි ලිපිනයයි මේ ලිපිනේ දාද්දි දාන්න ඕනේ යාගේ පෝස්ටල් ඇඩ්‍රස් එක නැත්නම් ඩියුටි වල කොහේ හරි එතකොට ලිපිනේ දාද්දි එක දාන්න සහ මමයි ඔයාලගේ WhatsApp නම්බර එකත් අනිවාර්යයෙන්ම වැඩි දාලා තියන්න. ඉතින් අපි මේ සෙන් වැඩ පටන් ගන්නවා. ඔයා විෂයන් තුන වැස් කරගෙන අනිවාර්යයෙන්ම ඔයාගේ හිනේ වෙනුවෙන් වැඩ කරන්න. right එච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලට සම්බන්ධ වෙන ඕන නම් සම්බන්ධ වෙන අය මේ විදිහට මගේ chat එකට දාලා තියන්න හරි විදිහට message එක. right තව මොනවා හරි අමතරව ඔයාලා දැනගන්න ඕන නම් විෂය සම්බන්ධයෙන් හරි නැත්නම් වෙන මොකක් හරි සම්බන්ධයෙන් නැත්නම් ඇකඩමික් පැත්තෙන් යුනිවර්සිටි පැත්තෙන් එහෙම නැත්නම් ඉතින් ඉස්සරහට යන්නේ කොහොමද තව අධ්‍යාපනයේ පැත්තෙන් මොනවද දැනගන්න ඕනේ ජොබ් රෝල් පැත්තෙන් ඕනෙම දෙයක් වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මට දාලා කියන්න මම උත්තර දෙන්නම් අනිවාර්යයෙන්ම ඉතින් මේ මාසෙදී පොලින් වැඩ කළා මේක වෙනුවෙන් මහන්සි වෙන්න. right මට දාලා තියන්න ඔයාලා සම්බන්ධයෙන් අනිත් තොරතුරු දැනගන්න ඕන නම්. right අපි එනම් පන්ති මුලට ගමු. right business BS පාලනය කර ගන්න අමාරුයිද? BS උත් අර කලින් කියපු විදිහම තමයි BS වල දැන් ක්ලාස් යනවද? BS වල ක්ලාස් යනවා නේද? ඔව් ක්ලාස් යනවා ප්‍රශ්නයක් නෑ. BS වලත් ඔයාලා දැන් තියරි සහ රිවිෂන් ක්ලාස් දෙකම යනවා ඇති. BS වලත් ඇත්තටම මෙහෙමයි හැම වෙලේම BS කියන විෂයේදී ඔයා බොහොමට ප්‍රැක්ටිකල් හිතන්න පටන් ගන්න. මම ඔයාලට ඕන ක්ලාස් එක රෙකමන්ඩ් කරන්නම්. තමන් ඔයාලට දැනෙන්න සහ ඔයාලට තේරෙන්න උගන්වන අපි සර් කෙනෙක්. පුළුවන් නම් පොඩි වෙලාවක් කරගෙන සහ මම ඒ සර් මම දන්නේ මේ ජනවරිය වල ටී කරයි සමහර විට ටී කරයි. පුළුවන් දනුෂ්ක සර් කෙනෙක් ඉන්නවා. දනුෂ් හඳුනනවා කියලා. නිකන් චුට්ටක් එයාගේ ක්ලාස් එකක් කරලා නිකන් ටී කරලා නිකන් එයාගේ වීඩියෝ එකක් නිකන් බලන්න. එයාට පුළුවන් අර එයා තමයි තේරෙන්න කියලා දෙනවා. ප්‍රැක්ටිකලි අපි නිකන් දැනෙන්න කියලා දෙනවා. ඒකත් අන්නේ පුළුවන් නම් ඒක නිකන් ජොයින් වෙලා චුට්ටක් try කරන්න සර් එක්ක පොඩ්ඩක් මේ සර් ක්ලාස් එකට ජොයින් වෙලා හරි දැන් මේ මම කරේ මේ දැන් අපිට තියෙනවා අපි 26 ළමයින්ට රිවිෂන් පටන් ගනි. පුළුවන් නම් ජොයින් වෙන්න යා සර් සමහර කියලා දෙනවා. අර BS තමන් තීරුම් BS නෙමෙයි. විෂයන් තුන මෙහෙමයි. ඔයා හැම වෙලේම බලන්න ඕනේ මේ අදාළ concept එක සංකල්පයේ තේරුම් ගන්න. දැන් උදාහරණයක් විදිහට මට BS ඉක්කොන් ලොකුවට දැන මතක නැහැ මාත්‍ය අවුරුදු 5ක් විතර වෙනවා. දැන් BS නැත්නම් ඉක්කොන් වල අපි දැන් ඔය කියන්නේ ඉක්කොන් වල ඔයාලට උගන්වනවා නේද ඔය හිනවල බලලා නීතිය ආවම ප්‍රශ්න ගොඩක්. ඒතකොට ඔය වගේ අර concept එකක් කියලා දෙන්න ඉතින් හැම වෙලේම try කරන්න ඕනේ මේකේ මොකක්ද කියන්නේ මේ. දැන් මොකේ ළමයි කියලා දෙන්නේ ඇත්ත දෙයක් නේ. මේ ලෝකේ තියෙන දෙයක් නේ කියලා දෙන්නේ. ඒතකොට අර ඔයා හැම වෙලේම මේක පාලනය කරනවට වඩා මේකෙන් මේ මොකක්ද කියන්නේ කියන අවබෝධය ගන්න try කරන්න අංක එකට. ඒක තමයි වැදගත්ම දේ. මොකද කිසිම වෙලාවක විභාගෙදී ඔයාගෙන් චෙක් කරන්නේ නැහැ ඔයා නිර්වචනය මෙලුවද කියන එක. අර මේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එකම ලියන්න කියලා එකක් නැහැ. ඔයා ඒ අදාළ ප්‍රශ්නෙට ඔයාගේ හරියට අදහස ඇවිල්ලා තියෙනවා නම් වෙන වචන වලින් හරි ඒ උනි කරන අදහස ඇවිල්ලා නම් ඔයාලට සම්පූර්ණවම හම් වෙනවා. ඉතින් අර අදහස හැම වෙලේම හැම සංකල්පයකම අදහස උඩ දාගන්න try කරන ෂෝට් කෙටියෙන් එතකොට අර ඔයාලට ඉතලලා පාඩම් කරන දේ ප්‍රමාණය සෑහෙන අඩුයි. පුළුවන් නම් මේ සර්ගේ පොඩ්ඩක් නිකමට ගිහලා බලන්න අපි දියාගේ අර සර් හැම වෙලේම කියන්නේ පාඩම් කරන්න එපා කියලා. අපිට පාඩම් කරන්න එපා කියලායි කියන්නේ. ඒ කියන්නේ පාඩම් කරන අඩුයි. පැය දැන් අර මම කිව්ව කලින් එක විෂයකට පැය දෙකක් කරගෙන බලා ගන්න කියලා. ඒ පැය දෙකක් ඕනෙත් නෑ මේ අර සර් කියන විදිහට අපි ඒක අහන් හිටියොත්. මොකද අපි පන්තියේදී ඒ කියලා දෙන දේ උතර තේරුම් ගන්නවා, අදහස ගන්නවා. ගත්තට අදහස ගත්තට පස්සේ අපිට නිකන් මතක් කරගන්න විතරයි තියෙන්නේ මේ
අපි අනිත් කාලය අතරතුර අනිත් වෙලාව අතරතුර ඒ නිසා අර වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ පාඩම් කරනවා කියන්නේ ඇත්තටම වා කරන්න ඕනේ අර ඉගෙනගත්තු දේ මතක් කරගන්න එක. එහෙම නැතුව හිතන්න එපා මම මේක පාඩම් කරගන්න මට මතක හිටින්නේ නැහැ නේ අනිත් අයින් දන්න එක එහෙම නිකන් යන්න එපා. හැම වෙලේම යා පන්තිදී ඒ උගන්වන දේ තේරුම් ගන්න බලන්න. තේරෙන්නේ නැත්නම් ආයෙත් සර් කතා කරලා හරි අහන්න. සර් මොකක්ද මේ කියන්නේ මට තේරුන්නේ නැහැ නේ කියන එක. ඒක අහලා ඉවරලා අදහස අරගෙන අන්නේ අදහස අමතක වෙන්න දෙන්නේ නැති වෙන්න ආය ආය බලන්න. එහෙම නැතුව අර ටියුට් එක විතරක් බලලාම නිකන් අර ඒකේ වචන මොනවද කියන නිකන් අර ඔය නිකන් පාඩම් කරන්න එපා එකම කතාව. පාඩම් කරන්න එපා හැම වෙලෙම අදහස අවබෝධය ගන්න. අවබෝධය අරගෙන වැඩ කරන්න. ඔයාලා මම කියන්නම් පාඩම් කරන්නේ කොහොමද කියන එක අර කලින් කිව්වා වගේ. ඉතින් අර ඔයා පුළුවන් නම් ඒ අදාළ දවස් තුන සර් කරන ටිකක් තියෙනවා. ඔයා යන පන්ති වල කොහෙද? එතකොට අලුතින් අපි නම් අලුතින් ආ පන්තිකට ගියාට පස්සේ අලුතෙන් උගන්වන්න පටන් ගත්තා. ඉතින් අන්නේ උගන්වන්න පටන් ගත්ත දේ ඊගව සතියේදී අනිවාර්යයෙන්ම තුන් පාරක්වත් බලන්න. දවසකට පොඩි විරාවක් කරගෙන හැමදාම පුළුවන් නම් බලන්න රැයි එකක් දෙන්න. අර එක සතියේ උගන්වන දේ ඊගව සතියේදී තුන් හතර පාරක් හරි කවර් කරගන්න. දැන් හැමදාම පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන් ඒගාලට එක ප්‍රශ්න වෙනවා. සමහර විට පාටිය යනවා සෙට් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් දවස් 3ක් අඩුම ඔයා නෙක්ස්ට් වීක් එක ක්ලාස් කරන දවස්වල කලින් අර ටික කවර් කරගන්න ඕනේ. ඒතකොට ඔය විදිහට දිගටම වැඩ සිහි කරන්න ඕනේ. ඊගව සතිය උගන්වන ටික ඊගව සතිය වෙද්දී තුන් පාරක් හතර පාරක් කවර් කරගන්න ඕනේ. ඒකම ඊගව සතිය කරන්න ඕනේ. ඒ විදිහට දිගටම අර ඒ සතිය උගන්වන ටික ඊගව සතිය වෙද්දී තුන් හතර පාරක් අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ඔයාට ලොකු කෝල් එකක් ගන්න ඕන නම් ලොකු කෙනෙක් දාගෙන කැම්පස් එකට ඉහළ එක්ස්පීරියන්ස් ගන්න ඕන නම් ඒ යාළුවෝ හම්බෙන්න ඕන නම් එතන තියෙන අත්දැකීම් ගන්න ඕන නම් ඒකේ තියෙන දැනුම් සම්භාරය ගන්න ඕන නම් ඒකේ ඉන්න වැලිඩ් එක ගන්න ඕන නම් මේ කැප්කිරීම කරන්න ඕන. ඒ නිසා අර විදිහට මෙයා මහා ලොකු කැප්කිරීම නෙවෙයි. ඇත්තටම අපේ ජීවිතේ හැම වෙලාවෙම කැප්කිරීම එක්ක කරන් දෙන කැප්කිරීම සා වෙන දින මහන්සිත් එක්ක ඔයාලා මේවා චූටි දේවල්. ඒ හින්දා පුළුවන් තරම් මේ කාලේ මේ වෙනුවෙන් මේක වැඩ කරන්න. මොකද ඊට වඩා ලොකු කැපකිරීම සහ ලොකු ප්‍රශ්න එනවා ඉස්සරහට ජීවිතේ. මේක මේ එළිම කියන්නේ ඔයාට ලොකු නාට ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වෙනුවෙන් ඔයාලට දැන් පුළුවන් කාලේ උපරිම වෙනුවෙන් යොදවන්න. ඒක හරියට කරගත්තොත් ඔයාලා ඉස්සරහට එනකොට තවත් දේවල් ලීසි වෙනවා. රයිට්. ඒ නිසා අර විදිහට සර්ව් කියන ටික ඊගොල්ලෝ සතිය වෙද්දී පාරක්වත් කවර් කරගන්න. ආයේ සතිය ටිකක් දෙන්න කවර් කරගන්න. එහෙම වුණා දිගටම සර් විෂය ඉංග්‍රීසි අවසන් කරන දවස් වෙනකම්ම ඔයා ඊගටි කරන්න. දිගටම මේ බලාගෙන යන්න. ඊට අමතරව ඔයා දැන් අර මේක බලාගෙන යද්දී අපිට දැන් මේ සතියේ ඊගොල්ලෝ තියෙද්දි තුන් පාර බලාගත්තානේ. ඊගොල්ලෝ ටිකක් එහෙම බලලා යද්දී ඔයා මාසයක් විතර යද්දී ඔයාලා මුල ටික අමතක වෙනවා. එහෙම වෙනවා. ඇයි මොකද ඔයා බලන්නේ ඊග සතිය ගන්න ටික විතරයි ඊගොල්ලෝ සතිය වෙද්දි බලන්නේ. ඒ වගේ වුණාට පස්සේ ඔයාලට අර මුලින්ම ගන්නම අමතක වෙනවා. ඒ නිසා ඔයා මේ වැඩේ දිගටම කරගෙන යන ගමන් ඔයා පටන් ගන්න ඕනේ ඔයාගේ අර වෙලාවෙන් චූටි වෙලාවක් කරගෙන ආයෙ මේක මුලින් ඉඳන් බලන්න. මුලින් ඉඳන් දිගටම බලන්න පටන් ගන්න ඕනේ. විචාර තුනේමයි ඉතින්. ඔයාට උපරිම මේ තුන් පාරක් බලන්න අර කලින් සතියේදී ඊගාදී තුන් පාරක් බලන්න උපරිම දවසට පැයක් ඇයි. එක විෂයක එකක් බලන්න උපරිම. එතකොට මේ පැයක් දෙන්න පුළුවන් අනිවාර්යයෙන් එක විෂයක් වෙනුනේ. ඒතකොට විෂයන් තුනම මම කිව්වා වගේ පැය තුනක් කියයි. විෂයන් තුනම දවස් පැය තුනක් කියයි. අර ඒ සතිය ගන්න ටික සතියෙත් බලා ගන්න. ඊට අමතරව මේ පැය තුනට අමතරව යා තව පැය භාගයක් ගන්න. මේ පැය භාගයක් කරගෙන අර ඔයා මුලින් ඉඳන් අර කරන වැඩි ආයෙත් බලාගෙන ඉන්න. මුලින් ඉඳන් බලාගෙන ඉන්න. ඒ මුලින් ඉඳන් බලාගෙන වැඩි හැමදාම කරන්න පොඩ දවසට පැය භාගයක් බලන්න හේත ඇති. දවස් තමයි එකතු වෙන්නේ. දවස් පොඩ වැඩ කරගෙන යන්න. ඔයා මෙහෙම වැඩ කරගෙන යද්දි මාසයක් එකමාරක් යද්දි ඔයාගේ අර සර්වර් හතියක් ගන්න උගන්වන ටික ඒ බලන වැඩි සහ ඔයාලා මුලින් ඉඳන් කරගෙන ඉන්න වැඩි දෙක එකට සමාන වෙනවා. ඔයා අද පටන් ගන්න වැඩි කරන පටන් ගන්න මම මේකෙන් දෙන්නේ නැද්ද බලන්න. පරි මාසයක් එකමාරක් යද්දි මේක වෙනවා. ඔයා ඒ සතිය බලන ටිකටම මුලින් ඉඳන් බලාගෙන ආව ටික දෙක සම්බන්ධයි. එක දවසක් තියෙනවා එතනදී ඔයාලා බලන් තියෙන එකම නෝට් එක. සතිය සර් උගන්වන ටිකම ඔයා අර මුලින් ඉඳන් ටික සැරයක් කවර් කරගෙන ඇවිල්ලා. අන්නේ දවසට ඒ සම්බන්ධ වෙච්ච දවසට ඔයා අහපුව අර සර් උගන්වන ටික ඒ විදිහටම බලනවා කියලා තියෙද්දි ආයෙ මේ වැඩි නවත්තන්නේ නැහැ.
ඒ වැඩේ දිගටම යනවා. ඔයා අර දෙක එකට වෙච්ච දවසට ආයෙ මුලින්ම පටන් ගන්න ඕනේ මුලින්ම ආයෙ බලන්න. ඒක පුළුවන්. මොකද අර මේකට අයින් කරපු පැය භාගෙමයි ආයෙසරයක් අයින් කරන්න තියෙන්නේ. අර පැය භාගෙමයි. දැන් ඔයාට අර මේ වෙලාවේ පාඩම් කරන්න ගිය කාලේ යන්නේ ආයෙසරයක් බලන්න. මේ දවසේ ඔයාට එක අපි තුන් පිටු පහක් බලන්න ගියා කියලා පැය භාගයක්. ඔයාට ආයෙසරයක් කවර කරද්දි මේ පාර කවර කරන්න විනාඩි 15ක් වගේ. දවසට විනාඩි 15ක් යයි. අර එන්න ඔයා හරියට මුලින් ඉඳන් වැඩි අල්ලගෙන ගියොත් එන්න ඔයාට කරද්දි වැඩි ටික අඩු වෙනවා. ඔයාලා දවසට යන වෙලාව අඩු වෙනවා මේ. මොකද ඔයාගේ ඔළුවේ දැන් තමයි මේ දේවල් තියෙන නිසා. ඔයාගේ ඔළුවේ මේක ඔයා දන්නවා මේක ඔයාලා ඊගා පිටුව මෙතනවල දන්නවා ඊගා පිටුව තියෙන්නේ මොකද්ද කියලා. හරි ඒක කරනකොට මේක කරන්න. කොහොම ඔයා ආයෙත් මේ වැඩේ කරගෙන ආයෙ බල කොට යන්න. අර වැඩේ දිගටම කරන්න. අර එක සැරේ බං වැඩේ දිගටම කරන්න. අය මේව දිගටම කරගෙන යන්න අර වැඩේ අවසාන පන්ති දින දවස් දක්වාම මේ වැඩේ කරන්න. ඒක කරනකොට ඔයා ආයෙත් මේ බලාගෙන ඉන්න. තව මාසයක් විතර යද්දී තව මාසයක් යන්නේත් නැහැ. අපි તો මාසයක් කියලා දැන් අද පටන් ගන්න ළමයට සාමාන්‍යයෙන් ආයෙ මාර්තු වගේ වෙද්දී මේක ආයෙසරයක් කවර වෙනවද? දෙපාරක් බලලා එතකොට. අර හැමදාම බලන වෙලට අමතරව. ඊට පස්සේ ඔය විදිහට කරගෙන ගිහලා ආයෙ එන දවසක් ඔයාට ගන්නන් ටිකයි ඔයා මුලින් නම් බලාගෙන ඉන්න එක සමාන වෙනවා. ඔයා ආයෙ පටන් ගන්න මුලින් ඉඳලා බලන්න. එහෙමයි වැඩ කරන්නේ. මම ඉක්කොත් මම වැඩ කරලා ඇති මම මේ විදිහට බලලා ඇති විෂය මම කවර් කරලා යනවා 25ක්වත් 25කට වැඩි 25ක්වත් කවර් කරලා අඩු මොකද මම අවුරුදු දෙකකින් වැඩ කරන්නේ එතකොට ඇත්තට මෙහෙම ඇත්තට 25ක් කියන්නේ 25කට කියන්නේ මම දවස් පොට්ට බලලා දවසකට පැය භාගයක්වත් බලන්න සමහර දවස්වලට අර විෂය මේ පොඩ්ඩක් බලනවා කොහොම හරි වැඩේ කරනවා ඊගොල්ලෝ තියෙන විදිහට මම කොහොමද 4 පාරක් බලා ගන්නවා ඊට අමතරව මොකද දවසට පැය දෙකක් අයින් කරන්න බැරි නෑ එක විෂයකට අරකට පැයක් විතර අයින් කරලා මේ වැඩේ බලලා තව පැයක් අයින් කරනවා මේ මුලින්ම බලන්න. ඉතින් ඒ විදිහට මුලින්ම ඔයා කරගෙන යන්න. ඔයා අනුම මේ විදිහට ආයෙ යොමු කරගෙන බලනකොට අර ගා සම්බන්ධ වෙන ආයෙ මුලින් සම්බන්ධ වෙනවා. ඊට අමතරව ඔයාලා මේ වැඩ ඇස්සේ ඔයාලා වෙන වෙලාවක් ආවම පස්සේ වෙන වෙලාවල් වල ඔයා මේ උගන්වලා තියෙන තැන දක්වාලා ක්ලාස් පේපර් කරන්න. දැන් අපි උඩ මොනාගේ පන්තියේ දැන් 4 වෙනි පාඩමට නම් ගදලා ඉවරයි. එහෙම තමයි ඒ පාර ඔයාලා දැන් මේ මේව බලන්න පොඩි වෙලාවකින් යන්නේ. සාමාන්‍ය වෙලාව හරියට වැඩ කරනකොට පටන් ගන්න මාස 3ක් 4ක් යනකොට ඔයාලා මේ දවස් හරියට කරන පැය දෙකක් යන්නේ නැහැ. මේ ටික බලන්න පැය භාගයක් යයි. අර සර් උගන්වන ටික බලන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද ඒකත් ආයෙ බලනවානේ. අර මුලින් නම් බලන වැඩි බලන්න වෙලා යන්නේම නැහැ ඉස්සරහ. මොකද ආයෙ ගොඩාක් වාර ගන්න බලන ටිකමයි ආයෙ බලන්න තියෙන්නේ. ඒ නිසා අර එතකොට යාර වෙලාව ඉතුරු වෙනවා. අන්නේ වෙලාව ඉතුරු වෙන කාලෙදී ඔයා ඒ වෙලාවෙන් ඔයා පටන් ගන්න ඕනේ ඔයා ඒ දක්වා ඉගෙනගත්තු ටිකෙන් පේපර්ස් කරන්න. ඒ දක්වා ඉගෙනගත්තු ටිකෙන් පාස් පේපර්ස් සහ මොඩල් පේපර් ආදාළ ඉස්සරහට පේපර්ස් කරන්න. එතකොට අන්න එතනින් අහුරු වෙනවා කොහොමද පේපර් එකකට උත්තර ලියන්නේ කියන එක. එතකොට හිතන්නකෝ ඔයා මේ මාසට අවසානයේ විෂය නිර්දේශයේ කිහිප වතාවක්ම කවර් කරලා විෂය නිර්දේශයේ හැමතරම්ම ඔයා දැනගෙන ඒ වගේම ඔයා පේපර් සෑහෙන ගොඩක් කරලා අනු පේපර් 20ක්වත් කරලා පේපර් එකට උත්තර දෙන විදිහක් දැනගෙන ගියාට පස්සේ ඔයාලා ලකුණු පහෙන් උඩ ගන්නවා කියන එක ඇත්තටම ලකින් වැඩක්. ලේසි වැඩක්. ඒක උදින් අර ඒ අනුභව කියන එක සව කෙනෙක්ට හිතන්න පුළුවන් ඔයා කොහොමද ඒක ගත්තේ කියන එක හිතාගන්න බැරි වෙන්න පුළුවන්. කොහොමද මෙයා රැන්ක් එකක් දැම්මේ කොහොමද මෙච්චර රිසල්ට් එකක් දැම්මේ ලකුණු අනුභව ගත්තේ කොහොමද කියලා අහන්න පුළුවන්. සමාන ගානියම තමයි අපි ඉස්කෝලේ ගිහලා සමාන ගන්න කරලා ඉන්නකොට වැරදිලා කියන්නේ තමයි දිනෙත් වගේ සමාදම් ගන්න. අනිකට වැරදිලත් නැහැ. එයාලා හිතාගන්න බෑ අපි කොහොමද ඒක කරේ කියලා. එතන තිබ්බේ මේක. එන මොකුත් මැජික් නෑ. අර ඒ දවසේ වැඩ ටික හරියට ට්‍රාන්ස්ෆර් කරගෙන මේ කැපපිටින් විතරයි තියෙන්නේ. ඒ නිසා ඔයා අර විදිහට ඉස්සෙල්ලාම විෂය තේරුම් ගන්න පුළුවන් තැනකට ඉස්සෙල්ලාම යන්න. අදාළ ගෝයන් පන්තියකට යන්න ඉස්සෙල්ලාම විෂය ගන්න තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන කෙනෙක් ගාව ඉස්සෙල්ලාම කෙනෙක් හොයාගන්න. ඊට පස්සේ මේ වැඩ ටික කරන්න පටන් ගන්න. අනිවාර්යයෙන්ම යාට මේක කරන්න පුළුවන්. අනුකූල අනුපහින් වලත් තාගට තියාගන්න. අනුපහින් වලත් කියන්නේ අනිවාර්යයෙන් ගණන් කරන්න පුළුවන්. ඔයා හිතන් ඉන්න බලාපොරොත්තු වෙන උදව් දැනකට ගන්න පුළුවන්. ඒ නිසා වැඩ කරද්දී මෙන්න මේ විදිහට වැඩ කරන්න. අර මම කලින් කිව්වා වගේ ඔයාට මේ වෙලාව මොන වෙලාවද දවසේ තියෙන මොන වෙලාවද ඔයා මේ විෂය වෙනුවෙන් වෙන් කරන්න ඕනේ කියලා ඒක ඔයා තීරණය කරන වැඩක්. මම සාමාන්‍යයෙන් කලින් කිව්වා වගේ මම accounting බලන්න තෝරගත්තේ accounting මම බැලුවේ සාමාන්‍යයෙන්
9 ඉඳන් 11 12 විතර එනවා වගේ. 9 11 12 වගේ යන එකම නිකන් මොකද ගණන්නේ. ඒගොල්ලෝ නින්දේම යන්නේ නැහැ. ගණක් හදන්න තියෙන්නේ ඇවිල්ලා. ලේසි. එතකොට BS එක බලන්න මම පස්සේ ඒවා ගත්තා සාමාන්‍යයෙන් හවස 6 ඉඳන් 8 විතර යනකම් වගේ BS බලන්න තෝරගත්තා. ඉක්කොන් බලන සමහරවිට උදේ. උදේ 7 3 නෙමෙයි. උදේ 5 6ට හැරිලා. එහෙනම් ඒ ටයිම් එක උදේ බලනවා. නැත්නම් එහෙම නැත්නම් හවස පොරාන හවස 5 විතර ඉඳන් හවස 6 ඉඳන් රෑ 12 වෙනකම් වෙනකම් පුළුවන් නම් පැය 6 කවර වෙනවා. පැය 6 කවරන්නේ තුමා. ඒ විදිහට ගන්න පුළුවන් නම් ওই විදිහට වැඩි කරන්න පුළුවන්. උදේ හරින්න ඕනේ නැහැ. හවස 6 ඉඳන් රෑ 12 වෙනකම් එක දිගටමත් නෙමෙයි. ඔයා මේ 6 ඉඳන් 12 වෙනකම් වැඩ කරද්දී එක බ්‍රේක් ගන්න කෑම ගන්න මේක කරන්න. ඒතර පැය 6ක් මම මේකට යොදන්න ඕනේ එකක් නෑ. පැය 5ක් 4ක් වුණත් ඇති හරියට කරන්න ඕනේ වැඩේ. ඔයා මේ වැඩේ කරන්න ඕනේ. මේ වැඩේ වුණා නම් ඒකට කියපු වෙලාව ඇත්තටම අදාළ නෑ. ඔයා හිතන්නේ දවසේ ටාගට් එක කවුරු වුණා නම් ඒ වෙනුවෙන් ඔයාලගේ පැයක්ද පැය දෙකක්ද පැය භාගයක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ අතන කතාව. ඒ නිසා ඒ විදිහට වැඩි කරන්න පටන් ගන්න. එතකොට අනිවාර්යෙන්ම දැන් ඉන්න නිසා ටික ඔයාලා මේ මාස 7 8 ඇතුළත මාස 7 ඇතුළත අනිවාර්යෙන් යන්න පුළුවන්. ඉස්සෙල්ලම කියන්න දේ තමයි අර විෂය තේරුම් ගන්න පුළුවන් තැනකට ඉස්සෙල්ලම යන්න. ඉස්සෙල්ලම පන්තිය කියලා ඔයා බලන්න මට මේ කියන දේවල් තේරෙනවද කියලා. අනේ තේරෙන්නේ නැත්නම් ඔයාලා පාරක් ගන්න බෑනේ. අර ඒ නිසා අංක එකට එක් කරගන්න තේරෙනවා නම් මෙන්න වැඩි කරන පටන් ගන්න. ඔයාලට පුළුවන් දවසේ හරියටම දවසේ අදාළ පැය 4ක් හෝ 5ක් ගන්න පුළුවන්. ඔයාලට හොඳම පැය 4 5 ගන්න මේ වැඩි කරන්න. විෂයන්තරවලම හරියටම අර ගැළපෙන වෙලාවලදී තෝරගන්න. උදේ වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්. මේක ඔයාගේ තියෙන හැකියාවත් එක තමයි මොන දවසේ තියෙන මොන වෙලාවද ඔයා ගන්න කියන එක තීරණය වෙන්නේ. කොහොම හරි ඔයාලට හොඳටම මැච් වෙන වෙලාව ඔයා ගන්න. අරගෙන හොඳ ફોකස් එකක් තියන් වැඩ කරන්න. ඔයා විෂය බලන වෙලාවට මේ පාඩම් කරන වෙලාවට කිසි වෙලාවක අර අමතර දේවල් යොදා ගන්න එපා. හැම වෙලේම අර ඒ වෙලාවේ ඒ වැඩේ විතරක් ફોකස් එකේ තියාගන්න. මනුස්සෙට මතක හිටින්න තියෙන හොඳම දේ තමයි ඒක. අර අපි දෙයක් කියලා දෙද්දී අපි අහන් ඉන්න තරමනේ අපිට ඒක තේරෙන නිසා අපිට ආයේ ඒක ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර බොක්සින් කියන එක අංකෙට තියාගන්න. නැත්තම් ගානක් කියවන්න පටන් ගන්න භාගයක් හදලා ෆෝන් එක ටිකක් පාවිච්චි කරලා ෆෝන් එකේ Facebook දාලා ආයෙසරක් එවිල ගාන දාලා දැස්සින් ඉපා. එහෙම මේක කරන්න බෑ. අර ඔයාගේ බොක්සින් කෙනෙක් හැදෙන්න ඕනේ. අවසානයේ විභාගෙත් චෙක් කරන්නේ ඔයා හරියට පාඩම් කරන්න විතරක් පුළුවන් කියන එක නෙමෙයි. ඔයාට පැය අදාළ පැය ගාන තුල කොච්චර වේගෙන් කොච්චර ඉක්මනට කොච්චර හොඳට කොච්චර ක්වොලිටි එකකට මේක හරියට කරන්න පුළුවන් කියන එක චෙක් කරන්නේ. එතකොට අර දැනුම තිබ්බට මදි ඔයාලට වේගෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හැමදේම ටෙස්ට් කරන්න ටෙස්ට් එකක් තමයි මේ වීඩියෝ කියන්නේ. ඒ නිසා හැම වෙලේම බොක්ස් එකෙන් තියාගන්න try කරන්න. වැඩක් කරද්දි ක්ලාස් එකේදී පාඩම් කරලා හැම වෙලේම රයිට් වෙන මොන හරි ප්‍රශ්න තිබ්බොත් තියෙනවද නෑ නේද? විෂය සම්බන්ධයෙන් ඉස්සරහ වර විදිහට කරන්න. හරි තැනකට යන්න, එතනින් කියලා තේරුම් ගන්න බලන්න. විෂයන් තුන මේ විදිහට බැලන්ස් කරගෙන රෙඩි කරගන්න. රයිට්. ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවද විෂය සම්බන්ධයෙන් හරි නැත්නම් වෙන මොකක් ප්‍රශ්න නෑ නේද? හරි මහාන් මොනවද කියනවා නම් ඉක්මන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ VS වල පාඩම් කරන ප්‍රශ්නේ තියෙන්නේ. අර වැදගත්ම දේ තමයි හැම වෙලේම තේරුම් ගන්න බලන්න ගන්න දේ සහ කියලා දෙන දේ. ඊට පස්සේ ආයෙ මතක් කරගන්න ගෙදර ඇවිල්ලා අනිත් වෙලාවට තමයි ප්‍රශ්න තියනවාද? හරි. හොඳයි. අපි එහෙනම් අපි වැඩි පටන් ගමු මේ සතියේ ඉඳලා. මේ සතිය කියන්නේ දැන් අද 4 වෙනිදානේ.
ලබන අඟහරුවාදා ඉඳලා අපිට පුළුවන් අර මුලින් ඉගෙන පටන් ගන්න වැඩ ටික මුලින් කරලා සත එකම කාලාහාර නියුට්‍රිෂන් එකම අපි පටන් ගන්න වැඩ. එතකොට ඒ ටිකත් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අර මගේ නම්බර් එකට මැසේජ් දාලා තියන්න. ඔයාලගේ නම අර පෝස්ටල් ඇඩ්‍රස් එකයි සහ WhatsApp දුරකථනගේ ඔයාලා මම අදාළ විස්තර අනිත් විස්තර ටික කියන්නම්. ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම එයාලට කියන්න. අපි දැන් මොකද තව කල් නැහැ. ඒකයි අපම කතාව. ඔයාලට තව මාස දෙක තුනක් තරක් වෙලා මේක ඇත්තටම 2026 කරගන්න බෑ. තම කතාව ඒක. මොකද මේ තමයි අවම කාලය දැන් තියෙන උපරිම කාලය මේ තියෙන. ඊළඟ කාලයක් නෑ මේක කරන්න. මාස 7ක් කියන්නේ මේ මාස 7 තුල සාමාන්‍ය හොඳ මහන්සිලා වැඩ කරන්න ඕනේ. මම කියන්නේ හොඳ රිසල්ට් එකක් දාන්න. සාමාන්‍ය S3ක් වගේ ගන්න කෙනෙක් නම් ඇති මාස මේ 7. එහෙම කළා වැඩක් නෑ. කොමර්ස් කරලා සාමාන්‍ය A3ක් ගන්න බෑ කියන්නේ ලොකු අවුලක් තියෙනවානේ. ඒ නිසා අර මේ මාස 7 කියන්නේ හොඳටම මේ අවම කාලය වැඩ කරන්න. අනිවාර්යයෙන් මේ මාසෙ හොඳටම ඇති උපරිම වැඩ කරනවා හොඳට වැඩ කරනවා මෙන්න. ඒ නිසා ඔයාලා වැඩ කරන්න. ඔයාලා තව වැඩ කරන ළමයි ඉන්නවා නම් එයාලට කොහේ හරි විශේෂ සම්බන්ධයෙන් ඔයගින් හිතන තියෙනවා නම් අයලට කියන දැනුවත් කරන්න. වැඩ කරන දේ තමයි ඔයා වැඩි හොඳටම කරගන්න ඕනි. විශේෂ සම්බන්ධයෙන් තව මොනවද ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන් මිනිස්සු දාන්න. මම ඔයාලට උත්තර දෙනවා. ඕනිම වෙලාවක දවසේ ඕනිම වෙලාවක විශේෂ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන් මට කියන්න. ඒකවුන්ට් සම්බන්ධයෙන් ඕනිම තාක් පටන් ගන්න තැන ඉඳලා අවසාන විශේෂ අවසාන පාඩේ අවසාන කරුණ දක්වා ඕනිම තැනක ඔය ගැටලුවක් තියෙනවා මට දාලා කියන්න. ඔයාලා අනිවාර්යයෙන් මේකට මම රිප්ලයි දානවා. කොහොමද මේක කරදාගමු. අපි අංකහරුවාදා සහ බ්‍රහස්පතින්දාගෙන් දවස් දෙකේ පන්ති පැවැත්වෙනවා. ක්ලාස් සම්බන්ධයෙන් මොනවද ප්‍රශ්නයක් නෑ නේද? මොනවද කෙරුවත් තිබුණා මට දාලා කියන්න. මම හිතනවා උත්තර ප්‍රශ්න නැති වෙයි කියලා. ඔයාලා ටියුට් එක ඔයාලට අදාළ අපි ඉතින් ටියුට් කරනවා. එතකොට මේ ආවිෂයෙන් මට කියන්න ඕනි ඔයාලගේ මේ ෆීස් ගැන සමහර ළමයි ප්‍රශ්නයක් තිබුණා මේ කාඩ් ෆීස් එක මොකක්ද ගන්න දන්නේ නැහැ කියලා. මේ ජනවාරි මාසේ අපි ඔයාලට සති දෙකේම පන්ති කරනවා. සති දෙකේ කියන්නේ සති දෙකක් පන්ති කරනවා. මේ ජනවාරි වල මම ඔයාලගෙන් ෆීස් ගන්නෑ. ජනවාරි මාසේ අපි වැඩි පටන් ගමු. මොකද මොරාලේ පටන් ගන්න තියෙන්න ඕනි. මේ වෙලාව මාසේ අර ඔයාලට සාමාන්‍ය ටියුට් එක ඔයාලට පෝස්ට් කරන්න ඕන නිසා ඒ වෙනින් පොඩි ගාණක් විතරයි අය කරන්නේ. ඒක මම කියන්නම් පොඩි ගාණක් වගේ සාමාන්‍ය පන්තියක්. ඕ ඊට වඩා පොඩ්ඩක් වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. මේ මාස තුල එතකොට ඒ ටියුට් එක වලට යන්න ඕනි කරන ගාණ විතරයි ඔයාලගේ අය කරන්නේ. ඒතර මේ මාස තුල ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. තව කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන් ඔයාලා සම්බන්ධ කරගන්න. එතකොට මේ මාස තුල අදාළ ටියුට් අපි ඔයාලට එවනවා. ඒකට එවනවා. රන්නේ ටියුට් එක ගන්න ඕනි කරන ගාන විතරයි අපි සාමාන්‍ය 500ක් වගේ තමයි මේ මාසේ ෆීස් එක දෙන්නේ. එතකොට මේ මාසේ ඒ ගාන විතරයි කාට ඉඳන් එන්නේ. අපි කොහොමද වැඩි කොට දාගමු. තවත් ඔයාලා දන්න කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් කියන්න. මේ මාසේ හරි සම්බන්ධ වෙලා පොඩ්ඩක් බලන්න මේක කොට දාගන්න යා try එකක් දෙන්න. මොකද මේ ඉතින් පස්සේ මේක කොට දාගන්න අවස්ථාවක් ඉන්නේ නැති නිසා. right. තව මොනවද විස්තර දැනගන්න තියෙනවා නම් මට දාලා කියන්න. මගේ ඉංග්‍රීසි මැනේජර් දාලා කියන්න. right. මම හිතනවා තමුත් ප්‍රශ්න නැති වෙයි කියලා. අපි එහෙනම් මේක එන්න කරමුනේ. right. හැමෝම වැඩ කරන්න හොඳද? right. මැනේජර් දාන්න මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම්